හරි. මම මේ මුලින්ම හදන්න යන්නේ 40 වෙනි අභ්‍යාසයේ අපි එදා හදපු එකේ පොඩි වැරැද්දක් වෙලා තියෙනවා. 40 වෙනි ගාන බලා ගන්න. උදා 40 වෙනි ගානේ අමල්ගේ ව්‍යාපාරයේ 2020 3:30ක දිනට පොත්වලින් උපුටාගත් තොරතුරු මෙසේය. 2019 4 දිනට වෙළඳ ලැබිය යුත්තේ ගිණුම හරශේෂය 2019 4:1 දිනට වෙළඳ ගෙවිය යුත්තේ ගිණුම් බැරශේෂය. ඔතනදී මම වෙළඳ ගෙවිය යුත්තේ ගිණුමේ බැරශේෂය ගෙවිය යුතු දෑ කියන්නේ නයි හිමියෝනේ. හැබැයි මම අරන් තියන්නේ එදා හදද්දී නායකති පාලන ගිණුමේ බැර ආරම්භක බැරශේෂයක් විදිහට තමයි මම අරගෙන තියෙන්නේ. එහෙනම අඩුයිද right ඔද්දා ඉන්නේ. හරිනේ දැන් එහෙනවද බලන්න. මෙතනදී අපි 40 වෙනි ගාන ණයගැති පාලන ගිණුමක් ගන්න ඕනේ. මම ණයගැති පාලන ගිණුම හදලා පෙන්නන්නම් බලන්න. ණයගැති පාලන ගිණුම ණයගැති පාලන ගිණුම. පුතා මේකේ දීලා තියෙනවා ආරම්භයේ ණයගැති හරශේෂය 20යි. එහෙනම් මං හරපැත්ත ඊගේ ගන්නවා 20ක්. ඔන්න හරපැත්ත ඊගේ 20යි. ඊට පස්සේ ඔය තියෙන කලු කුමාර හඬලු රියල් සද්දලු ඇවිල්ලා තියෙන්නේ. ස්තුතියි. right. නයිහිමියන්ගේ ආරම්භක බැරශේෂය ගන්න බෑ. පුතා ණයට ගැනුම් තියෙනවා ණයට ගැනුම් ගන්න බෑ. හානි කරන අලාභ කියන්නේ බොල් ණය ණයගැති පාලන ගිණුමේ බැරට එන්න ඕනි 4. වෙළඳ ලැබිය යුත්තේ මුදල් ලැබීම මේ පුතා ණයගැති ලැබීම. ණයගැති ලැබීම ණයගැති පාලන ගිණුම බැර වෙනවා මුදල් කියලා 250යි. එහෙනම් මම බැරට දානවා 250. ඔන්න බැර පැත්ත 250 වෙනවා. ඊට පස්සේ තියෙනවා දුන් වට්ටම්. පුතා දුන් වට්ටම් ණයගැති භාවය අඩු වෙනවා බැරට කියනවා 8යි. දුන් වට්ටම්. ඊට පස්සේ අත්පිට විකුණුම් ළමයි අත්පිට විකුණුම් කොහොමදවත් ණයගැති පාලන ගිණුමට එන්නේ. කපාහල හානි කරන ලාභ ලැබීම බොල් ණය නැවත ලැබෙනකොට මුදල් පාලන ගිණුම හර වෙලා හානි කරන අලාභ ගිණුම් බැර වෙනවා. මේකට එන්නේ. අවසාන වෙළඳ ලැබිය යුත්තේ හරශේෂය අවසාන වෙළඳ ලැබිය යුත්තේ හරශේෂය. පුතා අවසාන වෙළඳ ලැබිය යුත්තේ හරශේෂය කියන්නේ බැරපැත්ත පාගේ වෙන්න ඕන. එහෙනම් ඔන්න ඔය ටික එනවා. ඊට පස්සේ තියෙනවා හානි කරන ලාභ වෙන් කිරීම ආරම්භය සහ අවසානය. මේ දෙකම අපිට වැඩක් නෑ. මොකද ණයගැති පාලන ගිණුමට ඒවා එන්නේ. මේක බැලන්ස් කරලා පස්සේ අපෙන් ඉල්ලන්නේ ණයට විකුණුම් කොපමණද ණයට විකුණුම්. දැන් බැලන්ස් කරලා ගන්න. ඔකේ උත්තරයක් තියෙයි. එදා මම උත්තරයක් නැහැ කියලා වෙන උත්තරයක් තමයි ලිව්වේ. ඉතින් ඒක මගේ අතින් සිදුවෙච්ච වැරද්දක්. ඒක හරි. ඊළඟට 45 වෙනි ගාන. 45 බලන්න මොකද්ද වැරද්ද වෙලා තියෙන්නේ කියලා. 45 දෙනෙත්ගේ ව්‍යාපාරයේ 2019 3:30ක දිනට ඉදිරියට ගෙවූ ප්‍රචාරණ වියදම් 45යි. 20 3:30 ගෙන අවසන් වර්ෂය තුලදී ව්‍යාපාරයේ ප්‍රචාරණ වෙනුවෙන් 205ක් ගෙවන ලද මුත් 20 3:30ක දින උපජිත ප්‍රචාරණ වියදම 32ක් විය. 20 3:30 ගෙන අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශන හඳුනාගත යුතු ප්‍රචාරණ වියදම් වන්නේ ඒකත් මම එතෙන්දි වරද්දලා තියෙනවා. ආරම්භයේ ඉදිරියට ගෙවුනම් වත්කමක් නිසා හරපැත්ත ඊගේ වෙන්න ඕනේ. හැබැයි මම දාලා තිබුණේ බැරපැත්ත ඊගේ වගකීමක් විදියට. ඒක නිසා තමයි ආ වැරදිලා තියෙන්නේ. මෙන්න මම නම් කරනවා ප්‍රචාරණය. ඔන්න පුතා ප්‍රචාරණය ගිණුම. ඊට පස්සේ 2019 3:31 දින ඉදිරියට ගෙවූ ප්‍රචාරණ වියදම් 45යි. ඉදිරියට ගෙවූ කියන්නේ වත්කම් වැඩිවීම හර. එහෙනම් එයා හරපැත්ත ඊගේ වෙන්න ඕනේ. ඔන්න හරපැත්ත ඊගේ දානවා 45. මේක පුතා ආරම්භක ශේෂය. ඊට පස්සේ වර්ෂය තුලදී ප්‍රචාරණ වෙනුවෙන් 205ක් ගෙවලා 205ක් ගෙවලා නම් මුදල් අනිවාර්යෙන් බැර වෙනවා. මුදල් බැර වෙන නිසා මේ ගිණුම හර වෙනවා මුදල් කියලා 205යි. ඔන්න මම 205 හරට දැන් අවසානයේ උපචිත පුතා අවසානයේ උපචිත කියන්නේ වගකීම හරපැත්ත පාගේ යනවා. ඊළඟ අවුරුද්ද බැරපැත්ත ඊගේ වෙනවා. එහෙනම් හරපැත්ත පාගේ යනවා. අවසානයේ උපජිත ප්‍රමාණය 32යි. මෙයා මෙතනට දානවා. දැන් ලාලා වලට යන ප්‍රමාණය බලමු 12යි 1ක් විතරයි 7යි 8යි 2යි 282 තමයි ලාලා වලට යන. ඒ කියන්නේ කාලච්ඡේදයේ වියදම. බලන්න මේ උත්තරයක් තියෙනවද කියලා? ඔව් උත්තරේ අංක 1. මම එදා වෙන උත්තරයක් මම හිතන් දෙන්නේ නැත්තේ. ඔව් ඒක මම ඇත්තට මේ ගණන් දෙක අපේ අතින් වැරදුනා කියලා මට මොනරාල පන්ති ඉමාලි තමයි කිව්වේ.
ඉමාලි මැසේජ් එකක් දාලා තිනවා ඉමාලි කිව්වා කියලා ළමයින්ට කියන්නලු ස්තුති කරන්න කියලා. ඔන්න මං ස්තුති කරා. බලන්න ඒ ළමයි ස්තුතිය ලබන්න ආසයි කියලා හරි කරව ගන්න. රයිට්. එහෙනම් අද අපි පටන් ගන්නවා 55 ඉඳලා 55 වෙනි අභ්‍යාසය බලන්න. 55 වෙනි ගාන. රයිට්. 55 මූල්‍ය කල්බදු පදනම යටතේ ලබාගත් රටයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කමක් ලෙස දැක්වීම තුළින් ආරක්ෂා වන ගිණුම්කරණයේ මූලික ගුණාංගය වන්නේ මූලික ගුණාංගය. මේක ඇත්තටම මූල්‍ය කල්බදු යටතේ මූල්‍ය කල්බදු එහෙම නැත්නම් කල්බද්දක් යටතේ මොනවා හරි ගන්නවා නම් මේකට අදාළ සංකල්පයක් වෙන පුතා යථානුරූපී සංකල්පය කියලා එකක් වෙනවා. ඔයාලට මම ඊයේ වෙනදා උගන්වනකොට යථානුරූපී සංකල්පයට අනුව අනිවාර්යෙන් කල්බදු යටතේ ගන්න වත්කමක් ව්‍යාපාරයේ වත්කමක් විදිහට ගන්න පුළුවන්. මොකද නීත්‍යානුකූල අයිතිය නැති වුණා. ව්‍යාපාරයේ යටතේ පාලනය වෙනවා ප්‍රතිලාභ ව්‍යාපාර ලැබෙනවා. ඒක නිසා එයා වත්කමක් විදිහට සලකන්න පුළුවන්. මේකේ නිවැරදි වෙන්නේ ගුණාත්මක ලක්ෂණ බලන්න. විශ්වාසනීය නියෝජන අවබෝධ කරගත හැකි බව, කාලීන බව, සැසඳිය හැකි බව ඉහත කිසිවක් නොවේ. උත්තරේ අංක 1 විශ්වාසනීය නියෝජන. ගන්න ඒක උත්තරේ. විශ්වාසනීය නියෝජනය. අපි යනවා ප්‍රශ්න අංක 56. ක්ෂය ක්‍රමයේ වෙනස් කිරීම පිළිබඳව මූල්‍ය ප්‍රකාශනවල සටහනක් ලෙස ඉදිරිපත් කර නොමැති වීම නිසා කඩ වී ඇති ගිණුම් කරන සංකල්පය වන්නේ ක්ෂය ක්‍රමයේ වෙනස් කිරීම පිළිබඳ මූල්‍ය ප්‍රකාශනවල සටහනක් ලෙස ඉදිරිපත් කර නොමැති වීම නිසා. පුතා මොනවා හරි තොරතුරක් දෙන්න ඕන නම් ඒක හංගන්න නැතුව එල්මත් දක්වන පාර්ශවයන්ට දෙන්න ඕන. හෙලිදරව් කිරීමේ සංකල්පය එහෙම නැත්නම් අනාවරණ සංකල්පය. එහෙම එකක් තියෙනවද බලන්න. උත්තරේ අංක 4. අනාවරණ සංකල්පය. ප්‍රශ්න අංක 57. ගිණුම්කරණයේ මූලික ගුණාත්මක ලක්ෂණ. රයිට් පුතා මේක තියෙන්නේ සංකල්පනාත්මක රාමුව කියන කොටසේ මම තාම ඔයාලට කරලා නැති නිසා ඒක මම අතහරිනවා 57 වෙනි ගාන රවුම් කරගන්න. 57 වෙනි අභ්‍යාසයේ රවුම් කරගන්න. අපි යනවා 58 වෙනි ගාන. බලා ගන්න 58. 2017 3:31 දිනට සීමිත නාලක පොදු සමාගමේ ශේෂ පිරික්සුම තුලනය නො වූ අතර එම වෙනස අවිනිශ්චිත ගිණුමකට මාරු කරන ලදී. පසුව කරන ලද විමර්ශනයේදී පහත දෑ හෙළිදරව් විය. ඊට පස්සේ කියනවා ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත ගිණුමේ ශේෂය. ඒ කියන්නේ පුතා අපි මේකේ අවිනිශ්චිත ගිණුම හදලා ශේෂය හොයාගන්න. එහෙනම් මම රූල් කරනවා අවිනිශ්චිත ගිණුම. ඔන්න තියෙනවා අවිනිශ්චිත ගිණුම. බලමු අවිනිශ්චිත ගිණුමට එන්නේ මොනවද? 1. 12500ක ගැනුම් දෛනික පොතේ 125ක් වශයෙන් සටහන් කර තිබුණි. ළමයි මූලික පොතේ සටහන් කිරීමේ දෝෂයක්. පුතා මූලික පොතේ සටහන් කරද්දී වැරදිලා නම් අදාළ ගිණුම් දෙකටම වැරදි අගයන් ටික තමයි ගිහිල්ලා තියෙන්නේ. කොහොම හරි කමන්නේ අදාළ ගිණුම් දෙකට අගයන් දෙක සමානව ගිහිල්ලා නම් අවිනිශ්චිත හටගන්නේ. 2. විදුලි වියදම් ගිණුමේ ශේෂය රුපියල් 10000ක් ශේෂ පිරික්සුමෙන් මගහැරී ඇත. පුතා ශේෂ පිරික්සුමේ සිදුවන ඕනම දෝෂයක් අවිනිශ්චිත වලට බලපානවා. විදුලි ගිණුමේ ශේෂය. විදුලි කියන්නේ වියදමක් වියදම් වැඩිවීම හර. එහෙනම් යන්න ඕනි ශේෂ පිරික්සුමේ හරට ගිහිල්ලා නැහැ. දැන් ශේෂ පිරික්සුම හර කළොත් එහෙම කරන්න යන්නේ උත්තරේ ගන්න පහසුවට හර වෙලා නැති නිසා දැන් ශේෂ පිරික්සුම හර කළොත් කියලා හිතලා බැරසටහන ගෙනියනවා අවිනිශ්චිත ගිණුම. එහෙනම් මං අවිනිශ්චිත ගිණුමේ බැරට ගන්නවා රුපියල් 10000යි. මේක අවිනිශ්චිත ගිණුමේ ශේෂ පිරික්සුමේ දෝෂයක් නිසා තමයි මම පිටිරි පිළියක් දෙන්නේ. 3. 2016 3:31 දිනට තිබූ කලින් ලද ආදායම් ගිණුමේ ශේෂය 5000 නොසලකා. පුතා 2016 3:31. කියන්නේ කාලච්ඡේදයක් අවසානයේ. දිනට තිබූ කලින් ලද ආදායම් ගිණුමේ ශේෂය 5000 නොසලකා 17 3:31 දිනට තිබූ කලින් ලද ආදායම් ගිණුමේ ශේෂය 5000
නොසලකා 17/3/31 දින අවසන් වසරේ මුදලින් ලද කුලිය පමණක් ශේෂ පිරික්සුමට පිටපත් කර ඇත. මෙන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. මෙන්න තියෙනවා පුතා කලින් ලද කුලි. මම රූල් කරනවා කුලී ආදායම් ගිණුම. කුලී ආදායම්. ළමයි මෙන්න මේ කුලී ආදායම් ගිණුමේ ආරම්භෙත් කලින් ලද එකක් තිබිලා තියෙනවා. කලින් ලද එකක් ආරම්භයේ තියෙනවා නම් පුතා මෙයා වගකීමක්. එහෙනම් ආරම්භයේ බැරපැත්ත ඊගේ වෙන්න ඕනේ වගකීම. ඊට පස්සේ ගානේ කියනවා කාලච්ඡේදයේ අවසන් දවසෙත් කලින් ලද වගකීම කලින් ලද කුලියක් තියෙනවා. 17/3/31 දින තිබූ කලින් ලද ආදායම් ගිණුමේ ශේෂය 5000 නොසලකා 17/3/31 දිනෙන් අවසන් වසරේදී මුදලින් ලද කුලිය පමණක් ශේෂ පිරික්සුමට පිටපත් කර ඇත. අපි හිතමු මුදලින් ලද කුලිය රුපියල් ලක්ෂයයි කියලා. මේ අවසානයේ කලින් ලද කුලියක් තියෙනවනේ පුතා. අවසානයේ කලින් ලද කියන්නේ හරපැත්ත පාගේ 5. මුදලින් ලද කුලිය 100යි කියන්නකෝ. මුදලින් ලද කුලිය 100 නම් මුදල් ගිණුම හර වෙලා මෙයා බැර වෙනවනේ ළමයි 100යි කියලා. දැන් මෙයා ලාලා කියලා ගත්තොත් ඇත්තට මේක තමයි ශේෂ පිරික්සුමට ගෙනියලා කියන්නේ. 105යි 105යි මෙතනට 100යි නෙන්නේ. මුදලින් ලද ගාන සමානයි ශේෂ පිරික්සුමට යන ගාන. එහෙනම් මේකත් ශේෂ පිරික්සුමේ දෝෂයක් ඇති වෙන්නේ. වරිපනම් සඳහා ගෙවූ 4000ක් මුදල් පොතේ පමණක් සටහන් කර තිබුණි. මුදල් පොතේ විතරයිලු දාලා තියෙන්නේ. පුතා ඔතන නිවැරදි කරගන්න මුදල් ගිණුමේ පමණක් කියලා දාන්න. මුදල් ගිණුමේ පමණක් සටහන් කර ඇත කියලා දාන්න. හැබැයි එහෙම කරොත් උත්තරයක් එන්නේ නැද්ද කොහෙද? මුදල් පොතේ ඔහොම ඉන්න මම බලන්න වරිපනම් සඳහා ගෙවූ 4000ක් මුදල් ගිණුම විතරක් දාන්න මුදල් ගිණුම බර වෙලා දැන් වරිපනම් හර වෙලා නැහැ. රයිට්. ඔව්. මුදල් ගිණුමේ පමණක් කියලා දාගන්න. ළමයි මුදල් ගිණුමේ විතරක් නම් වරිපනම් දාලා තියෙන්නේ මුදල් ගිණුම බැර වෙලා. තාම වරිපනම් හර වෙලා නැහැනේ. දැන් වරිපනම් හර කළොත් අවිනිශ්චිත බැර වෙනවා. එහෙනම් අවිනිශ්චිත ගිණුම් බැර කරනවා මම වරිපනම් කියලා 4000. දැන් අපි එච්චරනේ මේක වැරදි තියෙන්නේ. බලන්න ශේෂ පිරික්සුමේ හටගත්ත වෙනස. මෙතන 14යි මෙතන 14යි ඊගේ කියලා 14ක් එනවා අවිනිශ්චිත ගිණුමේ ශේෂය. මෙන්න මේක තමයි එහෙනම් අවිනිශ්චිත ගිණුමේ ශේෂය වෙලා තියෙන්නේ. ඇත්තටම මේකේ උත්තරය ආනේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය 14000ක් හර උත්තරේ අංක 2. උත්තරේ අංක 2. උත්තරේ අංක 2 වෙන්න ඕන. හරිනේ? හොඳට ඇහෙනවනේ අවුලක් නැහැනේ. රයිට්. අපි මම බැලුවේ කවුද කට්ටිය ඉන්නේ කියලා. අපි යනවා ප්‍රශ්න අංක 59ට බලන්න. ප්‍රශ්න අංක 59. 2017 3:30ක දිනට සීමිත චතුර පොදු සමාගමේ ණයගැති පාලන ගිණුමේ ශේෂය 540. ඉරක් අඳ ගන්න පුතා ණයගැති පාලන ගිණුමේ ශේෂය. ණයගැති පාලන ගිණුමේ ශේෂය 540යි. එය එදිනට ණයගැති ලෙජරයේ ණයගැති ශේෂවල එකතුව සමග එකඟ නොවිය. මේ කියන්නේ ණයගැති ශේෂ ලයිස්තුවේ එකතුවට පාලන ගිණුමේ ශේෂය සමාන නැල්ල. පසුව කරන ලද විමර්ශනයේදී පහත දෑ හෙළිදරව් විය. පුතා පහත දෑ බලන්න කලින් ඉල්ලන්නේ මොනවද බලන්න. 17/3/31 දිනට ණයගැති පාලන ගිණුමේ නිවැරදි ශේෂ. ගානේ උඩ දීලා තියෙන්නේ පාලන ගිණුමේ ශේෂය අපෙන් ඉල්ලන්නේ නිවැරදි ශේෂ. එහෙනම් අපි පැහැදිලිවම හදන්න ඕනි සංශෝධිත ණයගැති පාලන ගිණුම විතරයි. සංශෝධිත ණයගැති පාලන ගිණුම හැදුවොත් අපි සාමාන්‍ය ටී ගිණුමක් ගහන්නේ සංශෝධිත ණයගැති පාලන ගිණුම. සංශෝධිත ණයගැති පාලන ගිණුම. පුතා දැනට තියෙන ණයගැති පාලන ගිණුමේ ශේෂය මේකට ගේන්න. දැනට තියෙන ණයගැති පාලන ගිණුමේ ශේෂය වත්කමක් හරපැත්ත ඊගේ කියලා ගන්න 540යි. මම හරපැත්ත ඊගේ දානවා
540ක් විදියට මෙන්න තියෙනවා ආරම්භක ශේෂය. ඕක තමයි මේ මුදල් ණයගැති පාලන ගිණුමේ ආරම්භක ශේෂය වෙන්නේ. දැන් සංශෝධිත ණයගැති පාලන ගිණුමට එන්න ඕනි මොනවද කියලා බලමු. පුතා හොඳට මතක තියාගන්න සංශෝධිත ණයගැති පාලන ගිණුමට එන්නේ මොකේ වැරදි විතරද? සංශෝධන ණයගැති පාලන ගිණුමට එන්නේ මොකේ වැරදි විතරද? පාලන ගිණුමේ දෝෂ පමණයි. බලමු පාලන ගිණුමේ දෝෂ. අංක 1. ණයට විකුණුම් ජර්නලයේ එකතුව 30000කින් අඩු වී ඇත. ණයට විකුණුම් ජර්නලයේ එකතුව 30000කින් අඩු වෙලා. ණයට විකුණුම් ජර්නලය පුතා ණයට විකුණුම් ජර්නලය අඩු නම් පාලන ගිණුමට ගෙනිච්ච විකුණුම් අඩු. අපි සාමාන්‍යයෙන් පාලන ගිණුමට විකුණුම් ගෙනියන්නේ හරටනේ. අඩු නම් ඒක පුරවන්න තව දුරටත් සංශෝධන ණයගැති පාලන ගිණුම හර කරනවා විකුණුම් කියලා අඩුව තියෙන්නේ 30ක්. එහෙනම් මම මෙතනට දාගන්නවා 30ක්. හරි? අපි යනවා ඊළඟට. බොල් ණය වශයෙන් කපා හැරිය යුතු 10000ක ණයගැති ශේෂය 4000ක් වශයෙන් ණයගැති පාලන ගිණුමට හර කර ඇත. පුතා බොල් ණය විදියට කපනවා නම් ණයගැතියෝ අඩු වෙන්න ඕනේ. එහෙනම් ණයගැති පාලන ගිණුම යන්න ඕනි බැරට 10000ක්. ඒ වුණාට මේ මිනිහා කරලා තියෙන්නේ බැරටත් නොදා හරට දාලා තියෙන්නේ කීයක්ද? 10000 වෙනුවට 4000. එහෙනම් හරට ආපු 4000 අයින් කරන්නත් බැරට 10000ක් ගේන්නත් හානි කරන අලාභ කියලා මම දානවා 14000. ඔන්න මම 14000ක් බැරට. ඊළඟ ණයගැතියන් මුදල් ගෙවීම පමා වීම නිසා අය කළ පොලිය රුපියල් 18000 පිළිබඳව සටහන් ව්‍යාපාරයේ පොත්වල නොතිබුණි. පොත්වල තිබිලා නැහැ කියන්නේ පුතා ගිණුමකට ගිහිල්ලාම නැහැනේ. පොලිය අය කරන්න දඩ පොලිය අය කරනවා කියන එකනේ මේ කියන්නේ. පමා පොලිය අය කරනකොට ණයගැතියෝ තවත් වැඩි වෙනවා. දැන් ලක්ෂයක් දෙන්න තියෙනවා නම් ඌ පරක්කු වෙච්ච නිසා තව 110ක් වැඩි කරොත් ලක්ෂ 110ක් වෙනවනේ. එහෙනම් ණයගැති භාගය වැඩි වෙන්නේ. එහෙනම් හරට ගේනවා පමා පොලි කියලා. පුතා මේ දීලා තියෙන තුනම ණයගැති පාලන ගිණුමට බලපාන වැරදි තුනක්. ඒක නිසා ඒ තුනම සංශෝධ පාලන ගිණුමට ආවා. දැන් මම මේව බැලන්ස් කරලා බලමු. 8යි 4යි 3යි 7යි 1යි 8යි මෙතන 5යි 588න් අඩු වෙනවා 14ක් 574ක් වෙනවද බලන්න අවසානයේ නිවැරදි ශේෂය. උත්තරේ අංක 2 574යි. උත්තරේ අංක 2. ඒක හරි. අපි යමු 60 වෙනි අභ්‍යාසය. අංක 60 2016 4යි 1 දින මනහර වෙළෙන්දුව මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී. නැවත විකිණීමේ අරමුණින් 60000ක් වටිනා කමකට භාණ්ඩ ඒකක 30000ක් භාණ්ඩ ඒකක 30000ක් අරගෙන තියෙනවා රුපියල් 60000ක්. 17 3.31 දිනෙන් අවසන් වර්ෂයේ තුලදී එක් භාණ්ඩයක් රුපියල් 50 බැගින් විකුණන ලද අතර වර්ෂයේ මුළු විකුණුම් වටිනාකම වර්ෂයේ මුළු විකුණුම් වල වටිනාකම ලක්ෂ 10කි. එක භාණ්ඩයක විකුණුම් මිල මත 110ක කොමිස් මුදලක් අලෙවි කළමනාකරුට ගෙවිය යුතුය. 2017 3.31 දිනෙන් අවසන් වර්ෂයේ දල ලාභය සහ 17 3.31 දිනට ඉතිරි තොගේ වටිනාකම මට හිතෙනවා අතන රුපියල් 60000ක් නෙමෙයි ලක්ෂ 6 වෙන්න ඕනද පොඩ්ඩක් බලන්න. හදපුලම් ඔයාලා කවුරුත් හැදුවේ නැහැනේ. එතන ලක්ෂ 6 කරගන්න. අනිවාර්යෙන් ලක්ෂ 6 වෙන්න ඕනේ නැත්නම් වටිනාකම අඩුවක් තියෙනවා. උතා 60000 ලක්ෂ 6 කරගන්න එක. අපි නම් හදමු. right. 60000 ලක්ෂ 6යි. ඔන්න බලන්න කරන විදිය ඈ. ලක්ෂ 6ක් වටිනා ඒකක 30000ක් කරගන්න. එහෙනම් එක් ඒකකයක මිල බලනවා.
මොන මිලද? ගැනුම් මිල. එක් ඒකකයක ගැනුම් මිල බලනවා. පුතා ලක්ෂ 6 බෙදන්ඩ ඒකක අරන් තිනවා 30000ක්. ලක්ෂ 6 30000න් බෙදන්න. එක ඒකකයක් අරන් තියෙන ගාන බලන්න බිංදුවට 3යි මේ බිංදුවට 0යි 3ට 1යි 6ට 3 වත් 1යි 0යි. පුතා එක ඒකකයක් රුපියල් 20කට තමයි අරන්. එක ඒකකයක් රුපියල් 20කට අරන්. දැන් ප්‍රශ්නෙන් ඉල්ලනවා දලලාභ. දානේ කියනවා භාණ්ඩයක විකුණුම් මිල මත 110ක විකුණුම් මිල මත 110ක කොමිස් මුදලක් අලෙවි කළමනාකරුට ගෙවිය යුතුය. පුතා විකුණුම් කොමිස් කියන්නේ මතක තියාගන්න මේක බෙදා හැරීමේ වියදම. විකුණුම් කොමිස් කියන්නේ බෙදා හැරීමේ වියදමක්. ඒක බෙදා හැරීමේ වියදමක් නම් මතක තියාගන්න දලලාභය හොයනකොට යාව බලපාන්නේ. ශුද්ධ ලාභය හොයනකොට තමයි බලපාන්නේ. එහෙනම් විකුණුම් කොමිස් කියන කතාව අමතක කළා දාන්න. ඔන්න එක ඒකකයක් රුපියල් 20යි. පුතා මේකේ ඒකක සංඛ්‍යාව විකුණලා තියෙනවා. එක ඒකකයක් විකුණලා තියෙනවා රුපියල් 50ක. එහෙනම් බලන්න කරන විදිය. එක ඒකකයක් රුපියල් 50ට විකුණලා නම් මේ බලන්න ලක්ෂ 10ක ආදායමක් ලැබිලා. එකක් රුපියල් 50 ගානේ නම් විකුණන්නේ ඒකක කීයක් වික්කද බලමු අපි. ඒකක කීයක් විකුණලාද බලන්න. බිංදුවයි බිංදුවයි 5ට 1යි 10ට 5 ඒවා 2යි. පුතා ඒකක 20000ක් විකුණා. ඒකක 20000ක් විකුණලා. ඔයාලට මතකද ඒකක 30000ක් ගත්තා කියලා කිව්වනේ. එහෙනම් මෙන්න ඉතිරි තොගය පුතා 30000ක් ගෙනල්ලා 20000ක් වික්කනම් ඉතිරි ඒකක සංඛ්‍යාව 10000යි. පැහැදිලිද? ඉතිරි ඒකක සංඛ්‍යාව 10000යි. මේ 10000 වැඩි කරන්න. මේ ඉතිරි ඒකක 10000 වැඩි කරන්න අපි එක ඒකකයක් අරන් තිබුණේ රුපියල් 20 ගාන. අපි හොයාගත්ත එක මේ බලන්න. මේ එක් ඒකකයක ගැනුම් මිල ලක්ෂ 6 බෙදනවා ඒකක 30000න්. එතකොට එක ඒකකයක් අරන් තියෙන රුපියල් 20 ගාන. එතකොට පුතා 20 ගානේ නම් ගත්තේ ඉතිරි ඒකක 10000 20න් වැඩි කරොත් ලක්ෂ 2ක් එනවද බලන්න ඉතිරි තොගේ වටිනකම. ඉතිරි තොගේ වටිනකම ලක්ෂ 2යි. ඉතිරි තොගේ වටිනාකම ලක්ෂ 2යි. බලන්න ඉතිරි තොගේ ලක්ෂ 2කේම උත්තර තියෙනවා පුතා දෙකක්. එහෙනම් අපි දල්ලාභේ හොයන්න ඕන. මෙන්න දල්ලාභ. බලා ගන්න දල්ලාභේ ගන්න විදිය. දලලාභය ඒකකයක දලලාභය. පුතා ඒකකයක දලලාභය සමානයි විකුණුම් මිල රුපියල් 50න් මම අඩු කරනවා ඒකකයක් ගත්ත මිල රුපියල් 20. එහෙනම් එකක දලලාභය තියෙනවා 30ක්. ඒ 30 වගේ ඒකක විකුණලා තියෙනවා 20000ක්. පැහැදිලිද? ඒකක 20000ක් වික්කනේ. එකකින් දල්ලාභය තියෙනවා 30ක්. එහෙනම් ලක්ෂ 6ක් එනවද බලන්න දල්ලාභය. රුපියල් ලක්ෂ 6යි දල්ලාභය. එතකොට මේකේ උත්තරේ වෙන්න ඕන දල්ලාභය ලක්ෂ 6යි අවසන් තොගේ ලක්ෂ 2යි. එහෙම උත්තරයක් තියෙද බලන්න. ඔව් උත්තරේ අංක 4. අඩුපාඩු දෙනවා ඉක්මනට හදාගන්න. අපි යනවා ඊළඟකට. සර් ඒ ටික ආයෙ කියන්නකෝ. පුතා ඒකකයක දල්ලාභය ගත්තේ කොහොමද දන්නවද? 20000කින් වැඩි කළේ ඇයි? මෙවුන් යකෝ ගුලි කාලද මන් දන්නේ ඉන්නේ.
ඈ එකෙක් අහනවා කොහොමද ඒක ගත්තේ කියලා අනික අහනවා නිින්ද ගිහිල්ලාද මන් දන්නවා මොන වගුලක් කරනවද මං ඉතින් ගොනා වාගේ කියා දෙනවා බලාගනියව හරියට පුතා ලක්ෂ 6ක බඩු අරන් තියෙනවනේ වේගෙ වැඩිලු හරි මං ගාන හදන වේගෙ වැඩිනේ රයිට් මං හිමීට හදන්නම් බලාගන්න දෙයියෝ ලක්ෂ 6ක බඩු ගෙනල්ලා ලක්ෂ 6ක බඩු ගෙනල්ලා ඔය බඩු ගොඩේ ඒකක තියෙනවා 30000ක් පුතා ලක්ෂ 6ක් දීලා ගෙනාවේ 30000ක් නම් ලක්ෂ 6 බෙදනවා 30000න් එක බඩුවක් කීයද බලන්න පැහැදිලිද ලක්ෂ 6ක් දීලා බඩු ගොඩක් ගෙනල්ලා හැබැයි බඩු ගොඩේ තියෙන ඒකක කීයද පුතා 30000යි මම ලක්ෂ 6 බෙදනවා 30000යි එක භාණ්ඩයක පිරිවැය කීයද බලන්න මේ බිඳුවට බිඳුව කපනවා මේ බිඳුවට බිඳුව කපනවා මං හිමිටම කරන්නේ මේ බිඳුවට බිඳුව කපනවා මේ බිඳුවට බිඳුවක් කපනවා ඔන්න අපිට දැන් බිඳු 4කට බිඳු 4ක් කැපිලා තියෙන්නේ දැන් මේ තුනේ ඉලක්කම කපලා 6 ඉලක්කමත් එක්ක 6ට තුනේවා තියෙනවා දෙකක් ඒ දෙකයි මේකයි බිඳුවක් ඉතිරිනේ එහෙනම් එක ඒකකයක් අරන් තියෙන කී ගානද ළමයි රුපියල් 20 ගාන තේරුණාද මේක තේරුණාද කියන්නකෝ ඒකක එක පිරිවැය ඒකකයක ඒකකයක පිරිවැය පුතා ඒකකයක පිරිවැය හොයාගත්තේ කොහොමද ගැනුම් පිරිවැය ලක්ෂ 6 බෙදුවා ගත්ත ඒකක සංඛ්‍යාව 30000 තේරුණා නම් තේරුණා කියන්නේ මට ඊළඟ කොටසට යන්න ඉස්සෙල්ලා ලක්ෂ 6 බෙදුවා 30000න් දැන් හරි තේරුණා හරි සර් රයිට් මුන් දෙන්නටයි තේරෙලා තියෙන්නේ දෙන්නයි නෑ මුන් දෙන්නට මල පැනලා ඉන්නේ රයිට් ඔන්න ඊළඟ එකට යනවා බලා ගන්න එකක් විකුණනවලු එකක විකුණුම් මිල සමානයි රුපියල් 50යි. පුතා එකක විකුණුම් මිල සමානයි රුපියල් 50යි. හරි. එහෙනම් විකුණු ඒකක සංඛ්‍යාව විකුණු ඒකක ගණන විකුණු ඒකක ගණන හොයන්නේ කොහොමද? මුළු විකුණුම් ආදායම ලක්ෂ 10යි කියලා ගානේ දීලා තියෙනවා පුතා. මුළු විකුණුම් ආදායම ලක්ෂ 10 බෙදනවා එකක විකුණුම් මිලේ. එකක විකුණුම් මිල රුපියල් 50යි කියලාත් ගානේ දීලා තියෙනවා. එතකොට මුළු විකුණුම් ආදායම ලක්ෂ 10 එකක විකුණුම් මිල 50න් බෙදනවා. 50න් බෙදුවට පස්සේ 50න් බෙදුවට පස්සේ අපිට එනවා විකුණු ඒකක සංඛ්‍යාව 0.0යි 5ට 1යි 10ට 5වත් 1යි පුතා බින්දු තියෙනවා 4ක් එහෙනම් අපි විකුණලා තියෙනවා ඒකක සංඛ්‍යාව 20000 මේක පැහැදිලිද කියන තේරුණාද කියන්නේ ඉක්මනට විකුණු ඒකක සංඛ්‍යාව 20000යි තේරුණේ දැන් තමයි විකුණු ඒකක සංඛ්‍යාව 20000යි හරිනේ දැන් මට කියන්න පුතා එකක දල්ලාභය කීයද කියලා එක ඒකකයක දල්ලාභය එක ඒකකයක දල්ලාභය හොයන්නේ කොහොමද එකක් ගත්ත කීයටද විකුණන්නේ කීයටද ඒ අතර වෙනස දල්ලාභය වෙන්න එපා එකක දල්ලාභය දෙන්න මට ඉක්මනට
එකක දලලාභේ. නැද්ද? එකක දලලාභේ. කෞසල්‍ය දාලා තියෙනවා දෙව්මිනි මේ කැමරාව වුණා මම මෙහෙන් ඔෆ් කරා. කෞශල්‍යගේ උත්තරේ 30යි ඒ කියන්නේ ඉමාලිනේ. දෙව්මිනි දාලා තියෙනවා 10යි. හර්ෂණී දාලා තියෙනවා 30යි. නිමාෂා දාලා තියෙනවා 30යි. නිමාෂා කියන්නේ මේ නංගිද බලමු. පුතා කීයද කියලා බලන්න මං ඇහුවේ එකක දරලාභේ. මෙන්න මෙහිමයි එකක දරලාභේ හොයනවා. දරුවා මේ බලහංකෝ ඒකකයක පිරිවැය කීයද? මේක තේරුණා කිව්වනේ. ඒකකයක පිරිවැය රුපියල් 30යි. ද 20යි. 20යි. එකක් ගත්තේ රුපියල් 20 ගානේ. ළමයි එකක් ගත්තේ 20 ගානේ. ඔය එකක් වික්කේ කීයද කියලා ගානේ කිව්වේ? එකක් වික්කේ ගානේ රුපියල් 50ක. මේ එකක විකුණුම් මිල රුපියල් 50යි. ඔය gediya පිටින් දාලා තියෙන්නේ. එතකොට පුතා ඒකක් ගත්තේ 20ටලු. වික්කේ 50ටලු. එහෙනම් එකක දල්ලාභේ කීයද? රුපියල් 30යිනේ. පැහැදිලිද? එහෙනම් එකක දල්ලාභේ රුපියල් 30යි. ගත්ත එකක් 20ට විකුණන්නේ 50ට. දල්ලාභේ රුපියල් 30යි. පුතා ඒ වගේ විකුණු ඒකක සංඛ්‍යාව තියෙනවා 20000. නේ? විකුණු ඒකක සංඛ්‍යාව මම මෙතන හොයලා තියෙන්නේ විකුණු ඒකක ගණන 20000යි. එහෙනම් එකක දරලාභයේ 30යි නම් එකක දරලාභයේ 30යි නම් මේ බලන්න. එකක දරලාභයේ විකුණන්නේ 50ට එකක් ගත්තේ 20ට දරලාභයේ 30යි නම් විකුණු ඒකක සංඛ්‍යාව මේ බලන්න. විකුණු ඒකක ගණන 20000යි. මම විකුණු ඒකක ගණන 20000 වැඩි කරනවා එකක දරලාභයේ 30න්. එතකොට එකක දරලාභයේ 30න් විකුණුපු ඒකක සංඛ්‍යාව 20000 වැඩි කරාම මට එනවා ලක්ෂ 6ක්. එහෙනම් මේ ව්‍යාපාරයේ දරලාභය රුපියල් ලක්ෂ 6යි. දල්ලාභේ රුපියල් ලක්ෂ 6යි. එතකොට අපිට දල්ලාභේ ලක්ෂ 6කුත් අවසන් තොගේ ලක්ෂ 2කුත් වෙන්න ඕනි උත්තර. එහෙම උත්තරයක් තියෙනවා අංක 4. දැන් තේරුණාද කියන්න මට? ඇත්තම කියන්න මම විහිළුවට ඉස්සලා කිව්වේ මේ බය වෙන්න එපා. ඔයාලා මම තේරෙනකන් කියා දෙනවා. ඔව්. රයිට්. තේරුණා කියලා දාලා තියෙනවා. නෑ නෑ මං හිමීට කරන මේක අර මේ සජීවීව පන්තියේ ඉඳන් කරනවා වගේ නෙමෙයි නේද? ඔව් මං ටික හිමීටම කරන්නම් ප්‍රශ්න 10 අපි පුතේ 2026 හරි කොහොමද ඉවර කරගමු. ප්‍රශ්න 10. නෑ නෑ මං හිමීට කරන්න බෑ වෙනවා. එහෙනම් අපි යනවා 61ට. උදා 60 වෙනි ගාන හැදුවා විනාඩි 15ක්. හිමීට හදමු නේද? හදිස්සියක් නෑ 61. ප්‍රශ්නාංක 61ට යනවා. එහෙනම් 61 බලා ගන්න ඈ. ඔව් වෙලා මම දුන්නොත් අපි තව දවසක් කරමු. කොහොමද මම දවස් දෙකක් දාන්න ඉන්නේ මේ මොනවා හරි ඉතින් වෙනවා මේක කරන්න කියන්නේ. ශිල්පී. දැන් අදත් ඇත්තටම කරන්න බෑ මොනිපාල පන්තියේ ළමයින්ට පන්තියක් තියෙනවා කිව්ව මොකද්ද වෙන පන්තියක් ඉක්ෝන් එකක් වෙනකම්. මම මේ ඇත්තටම වැරද්ද දවසක් දාලා තියෙන්නේ. තමන්න එයාලට මම දෙනවා මේ මොකක්ද
වීඩියෝ එක කොහොමත් මම දාන්නම් එතකොට ඔයාලට බලන්න පුළුවන් අපෝ අත උස්සන්න එපා අපි බය වෙනවා කළු මරලා ඩයි ගෑ ඔව් මේ ඔව් මේ කළු කුමාරයා නිකන් නෙමෙයි නේ ග්ලව්ස් නැද්ද ඔය වැඩේ කරනකොට දාගන්න තියෙන පුතා ඒ ග්ලව්ස් එක හිල්ලලා නැහැ ඒක පස්සේ තමයි දැනගත්තේ එකෙක් ගහනවා සර් වයිෆ් කෝ කියලා අයියා කෝ එයා උන් මෙතන මේ ටිකේ මේ ටිකේ ඉන්නේ සන්තෝෂයෙන් පොටක් එහෙට වෙලා එයාලා පහම එහෙනම් දන්නේ බලමු 61 බලා ගන්න අපි යනවා 61 වෙනි ගානට මේ ඔය නම වෙනුවට මූණක් දාගෙන ඉන්න ළමයා නම දාන්න ඔව් ඔව් 61 වෙළඳ ව්‍යාපාරික 2017 3:31 දිනට ඉතිරි තොගයට මේවා රෙකෝඩ් වෙනවා වෙළඳ ව්‍යාපාරික YouTube එකේ දැම්මම දවසක බැලුවොත් ඉවරයි වෙළඳ ව්‍යාපාරික 17 3:31 දිනට ඉතිරි තොගයට අදාළව පහත තොරතුරු ලබා දේ තොග අයිතමය එකක පිරිවැය ඒකකයක අපේක්ෂිත ලාභය ඉතිරි ඒකක ගණන ඒකකයක අපේක්ෂිත ලාභය දීලා තියෙනවා. ඉතිරි ඒකක ගන්න. අයිතම ක්‍රමය අනුව 17 3:31 දිනට තොගය සහ 17 3:31 දිනෙන් අවසන් වසරේ ආදායම් ප්‍රකාශය ඇතුළත් කළ යුතු තොගය අයිතම ක්‍රමයට තොගය පුතා අයිතම ක්‍රමයට තොගය කියලා පැහැදිලිවම තොගය කියලා ඉල්ලුවොත් ව්‍යාපාරයේ අවසන් තොගය කියලා ඉල්ලුවොත් පැහැදිලිවම දෙන්න ඕනි පිරිවැයක් සුද්ධ උපලබ්ධියක යන දෙකේ අඩුවක්. මේවා හොඳට මතක තියාගන්න කෙටි පේපර් එකට මේවා නිතරම එනවා. තොගය කියලා ඉල්ලුවොත් පිරිවැයක් සුද්ධ උපලබ්ධියක යන දෙකේ අනිවාර්යෙන් අඩුවගේ තමයි දෙන්නේ. ඊට පස්සේ ආදායම් ප්‍රකාශය ඇතුළත් කළ යුතු තොගය. පුතා ආදායම් ප්‍රකාශය ඇතුළත් කළ යුතු තොගය කියලා කියන්නේ මොකක්ද? විකුණුම් පිරිවැය හොයනකොට අපි අවසන් තොගය දාන්නේ. විකුණුම් පිරිවැයට අපි අවසන් තොගය දාන්නේ තොගේ මොනවාගේ? අනිවාර්යෙන් පිරිවැයනේ. එහෙනම් එතනට ගන්න ඕනේ අනිවාර්යෙන් පිරිවැය. පැහැදිලිනේ? එහෙනම් ගන්නට යමු බලන්න. x y z අයිතමය x y z ඊට පස්සේ මට ඕනි එකක පිරිවැය. පුතා මේවා හදන්න ඕනේ. මේවා හදලා පුරුදු වෙන්න. ගොඩ යනවා අනිවාර්යෙන්. එකක පිරිවැය 20යි 30යි 50යි. 20 30 50. ඊට පස්සේ එකක ලාභය දීලා තියෙනවා. එකක ලාභය බලන්න. ලාභය එකක හොඳේ. එකක ලාභය. පුතා x ගේ ලාභය රුපියල් 10යි. y ගේ ලාභය 0යි. z ගේ ලාභය රුපියල් 5 ඍණ. පුතා ලාභයක් නෙමෙයි මොකද්ද තියෙන්නේ? අලාභයක්. මට දැන් හොයාගන්න පුළුවන් එකක ඇස්තමේන්තු විකුණුම් මිල එකක ඇස්තමේන්තු විකුණුම් මිල හොයන්න පුළුවන්. මේ බලන්න x ගේ පිරිවැය 20යි එකක ලාභය තියෙනවලු 10ක්. එහෙනම් ෂුවර් එකට මෙයා විකුණන්න හිතන් ඉන්නේ කීයටද? 30කට. තේරුණාද? මම දැන් අර වේගෙම තමයි කරන්නේ. අර ඉස්සල්ලා ගාන හදපු වේගෙම තමයි කරන්නේ. නැත්තම් තේරෙන්නේ නැනවල්. මේක පැහැදිලිද කියන්නේ? එකක පිරිවැය 20යි ඒකේ ලාභය තියෙනවා නම් 10ක්. එයා විකුණන්න හිතන් ඉන්නේ එහෙනම් 30ක. පුතා දෙවෙනි එක y එකක පිරිවැය 30යි ලාභයක් නැල්ලු. එහෙනම් විකුණන්න හිතන් ඉන්නේ 30ටම තමයි. තේරුණාද? 30ටම. z එකක පිරිවැය 50යි ලාභයක් නෙමෙයි 5ක අලාභයක් නම් ඇති වෙන්නේ මෙයා විකුණන්න හිතන් ඉන්නේ කියලා පුතා.
45ට 45කට පැහැදිලිද ළමයි දැන් මට පුළුවන් දෙකේ අඩු වගේ තෝරන්න පුතා x ගේ දෙකේ අඩු වගය පිරිවැය හරිනේ y ගේ දෙකෙන් කොයික තෝරන්න උනත් ප්‍රශ්නයක් නැහැ සමානයි z ගේ දෙකේ අඩු වගය 45යි 45යි දැන් මෙයා චූට්ටක් මම මේ පැත්තට ගන්න ළමයි අඩු අගයේ නෑ ඒකක ගණන දීලා තියෙනවනේ ඒකක ගණන පුතා x ගේ ඒකක ගණන කීයද බලන්න 1000යි x ගේ ඒකක ගණන 1000යි y ගේ ඒකක ගණන 2000යි z ගේ ඒකක ගණන 1000යි ඔන්න ඔය අගයන් ටික තියෙයි දැන් මට පුළුවන් මුළු පිරිවැය හොයන්න මුළු පිරිවැය මුළු පිරිවැය පුතා මුළු පිරිවැය x ගේ පිරිවැය 20යි නම් ඒකෙන් 1000ක් තියෙනවා කියන්නේ 20000 y ගේ පිරිවැය 30යි ඒකෙන් 2000ක් තියෙනවා කියන්නේ 60000යි z ගේ එකක පිරිවැය 50යි ඒ වගේ 1000ක් තියෙනවා කියන්නේ 50000 එහෙනම් මුළු තොගේ පිරිවැය මට ලැබෙනවා 130ක්ද බලන්න මුළු තොගේ පිරිවැය 130000ක් වෙනවද බලන්න මුළු තොගේ පිරිවැය මේ ගානේ අහනවා ආදායම් ප්‍රකාශය ඇතුළත් කළ යුතු තොගේ ඒ කියන්නේ පිරිවැය විකුණුම් පිරිවැය හොයනකොට අවසන් තොගේ පිරිවැයනේ අපි ගන්න. එහෙනම් එතනට ගන්න පුළුවන් 130 පුතා 130 තියෙන 130000 තියෙන උත්තර තියෙනවා 3ක්. එහෙනම් මට අයිතම ක්‍රමයේ තොගේ හොයන්න ඕනේ. අයිතම ක්‍රමයේ තොගේ කියලා කියන්නේ දෙකේ අඩු වගේ වටිනාකම. දෙකේ අඩු වගේ මුළු එකතු ඕනේ. එහෙනම් දෙකේ අඩු වගේ මුළු වටිනකම ගන්න. ඒක තව චුට්ටක් චූටි කරන්න වෙනවා. දෙකේ අඩු වටිනාකම. ඔයාලට මතකයි x ගේ රවුම් කරේ 20. එහෙනම් 20000න් වැඩි වුණාම 20000යි. y ගේ කොයික ගත්තත් කමන්නේ 30යි 60000. z ගේ දෙකේ අඩු වගේ 45. 45000න් වැඩි වුණාම 45000යි. මේ ටිකේ එකතුව 125000 දෙන්නේ බලන්න උත්තර. ඔය ටික එකතුව 125000ද බලන්න. ඔව් එහෙනම් මට කියන්නකෝ දැන් ඕකට එන්න ඕනේ උත්තරේ ඉලක්කම කීයද කියලා? උත්තරේ ඉලක්කම කීයද බලන්න. කීයද බලන්න ඉලක්කම එන්නේ? 400 හරි දෙව්මිනේ හරි හිමාලිගේ වැරදි නඳුනේ හරි උත්තරේ අංක 1 පුතා අයිතම ක්‍රමයට තෝගේ 125යි හැබැයි ආදායම් ප්‍රකාශයට දාන්න ඕනේ විකුණුම් පිරිවැය හොන තැන අනිවාර්යෙන් පිරිවැය ගෙනියන්න ඕනේ එතන 130යි ඒතර පළවෙනි එකේ 1,25,000යි 1,30,000යි උත්තරේ අංක 1 අපි යනවා 62 වෙනි ප්‍රශ්න අංක 62 බලන්න 62 වෙනි ප්‍රශ්නේ රවුම් කරලා තියාගන්න මේ දීපල පිළියෙත උපකරණ ප්‍රමිතයකට අදාළ කොටසක් ඒක තාම කරලා නැහැ ඒක අපි කරනවා දැන් වැල්ලෝ ආයෙ නම් අද පටන් ගත්ත දීපල පිළියෙත උපකරණ ඒක පුස්තක 63 වෙනි ගාන බලා ගන්න 63 වෙනි ගාන 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 63 වෙන
63 රවුම් කරගන්න 64 රවුම් කරගන්න 65 රවුම් කරගන්න පුතා මේ රවුම් කරන්නේ දැන් උගන්ලා නැති පාඩම් වල අභ්‍යාසය ඒක නිසා බය වෙන්න එපා කරපු නැති ඔය රවුම් කරනේම ආපහු මොලේ ඉඳන් වටයක් යනකොට ඒව කරනවා හොඳේ අපි පාඩම් කරන්න ඒ අතහරණයම කරනවා 66 රවුම් කරගන්න 67 රවුම් කරගන්න 68 රවුම් කරගන්න 69 දිහා බලන්න 69 මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම් කරන වාර්තා අතර වෙනස්කම් පහත කරුණු මත සඳහන් කරන්න. ඒ පිළියෙල කිරීමේ අරමුණ. පුතා මූල්‍ය ගිණුම්කරණය පිළියෙල කිරීමේ අරමුණ ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශවයන්ට තොරතුරු සැපයීමට ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශවයන්ට තොරතුරු සැපයීමට ඔව් සෙම පුතා කළමනාකරණ ගිණුම්කරණේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශවයන්ට තීරණ ගැනීමට තොරතුරු සැපයීම. ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. උත්තර ලියා ගන්න. ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. B. නෛතික අවශ්‍යතාවය. පුතා නෛතික අවශ්‍යතාවයක් මූල්‍ය ගිණුම්කරණයේ තියෙනවා. ඇත. මූල්‍ය ගිණුම්කරණයේ ඇත. මූල්‍ය ගිණුම්කරණයේ නෛතික අවශ්‍යතාවයක් තියෙනවා. නීතිමය වශයෙන් කියලා තියෙනවා සමාගම් වල පොදු අපේ සමාගම නම් අනිවාර්යෙන් ගිණුම් තියනවා. අනිත් සමාගමුත් එහෙම තමයි. ඒ කියන්නේ මූල්‍ය ගිණුම්කරණය ඇත්ත කළමනාකරණ ගිණුම්කරණයේ නෛතික අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ නීතිමය වශයෙන් කිසිම බැඳීමක් නැහැ. කළමනාකරණ ගිණුම්කරණය කරන්න. ප්‍රශ්න අංක 70. ව්‍යාපාරික ණය හිමියෙකුට ගෙවිය යුතු ශේෂයක්. එහි අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් පියවන ලද. පියවන අවස්ථාවේදී ණය හිමියා විසින් වට්ටමක් ලබා දෙන ලද. මෙම ගනුදෙනුව ව්‍යාපාරයේ වත්කම් වාගීම් සහ හිමිකමට කරන බලපෑම අඩු වේද වැඩි වේ හෝ වෙනස් නොවේද යන්න දක්වන්න. බලමු උත්තරේ. ළමයි මෙහෙම වුණාම ඔයාලා කරන්න ඕනේ උදාහරණ අගයක් දාලා වැඩේ පටන් ගන්න. උදාහරණ අගයක් දාලා මොකද වෙන්නේ කියලා බලන්න. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. මෙහෙම වෙලාවට මෙතන ගාන කියන්නේ ණය හිමියෙකුට ගෙවනකොට ඒක ගෙවලා තියෙන අයිතිකාරයෙක් සල්ලි වලින් හැබැයි වට්ටමක් ලැබෙනවලු. අපි හිතමු පුතා 100ක ණය හිමියෙක් ගෙවනවා 110ක වට්ටමක් ලැබෙනවා. මේක ගෙවන්නේ අයිතිකාරයෙක්ගේ සල්ලි වලින්. කොහොම වුණත් 100ක ණය හිමියෙකුට ගෙවනවා නම් පැහැදිලිවම ණය හිමියා 100ක් අඩු වෙනවා. ණය හිමියෝ කියන්නේ වගකීමක්. එහෙනම් වගකීම් වලින් 100ක් මම අඩු කරනවා. හරිනේ වැඩේ? ඊට පස්සේ මේ 100 ගෙවන්නේ අයිතිකාරයා. පුතා හැබැයි අයිතිකාරයා ගෙවන්නේ 100ම නෙමෙයි. මේකෙන් 110ක් අඩු කරනවා. 100කින් 110ක් අඩු වෙනවා කියන්නේ 90ක් නේ අයිතිකාරයා දෙන්නේ. එහෙනම් පුතා හිමිකම වැඩි වෙනවා. අයිතිකාරයා විසින් 90ක් දායක වෙනවා ව්‍යාපාරයට. එහෙනම් හිමිකම වැඩි වෙනවා 90ක. right බලා ගන්න මේ බලන්න අවසානයේ ණය හිමියාට ගෙවුවට පස්සේ මෙන්න මේ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ.
වගකීම් අඩු වෙලා හිමිකම වැඩි වෙලා සමාන අගයකින්. මොකද්ද මේක ඉල්ලන්නේ? වත්කම් වලට බලපෑම. පුතා වත්කම් බිඳුවයි. මේ වත්කම් වල මොනවාවත් වෙලා නැහැනේ. එහෙනම් වත්කම් වෙනස් නොවේ කියලා ලියන්න. වත්කම් වෙනස් නොවේ. වත්කම් වෙනස් නොවේ. B වගකීම් වගකීම් අඩු වේ. මේ බලන්න වගකීම් අඩු වෙලා තියෙනවා. අපි මේ උදාහරණ අගයක් දාලා ගත්තේ. B වගකීම් අඩු වේ. වගකීම් අඩු වේ. C හිමිකම වැඩි වේ. හිමිකම වැඩි වේ. හිමිකම වැඩි වේ. ඒ කාරණේ right. 71 රවුන්ඩ් කරගන්න 72 රවුන්ඩ් කරගන්න 73 රවුන්ඩ් කරගන්න 74 රවුන්ඩ් කරගන්න 75 76 77 රවුන්ඩ් කරගන්න මේ ඔක්කොම ගන්නවා බය වෙන්න එපා 70 ඔය 70 සියලු 70 74 රවුන්ඩ් කරගන්න 78 රවුන්ඩ් කරගන්න 79 රවුන්ඩ් කරගන්න 80 රවුන්ඩ් කරගන්න 81 රවුන්ඩ් කරගන්න 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 102 103 104 105 106 107 108 109 110 111 112 113 පෙළ ගන්න. ඒතර අර ටික කොහොම රවුන්ඩ් කළා? 113 පෙළ ගන්න. හරිනේ? 113 කියවල බලන්න ඉක්මනට. 113 කියව ගන්න. බලන්න මොකක්ද අහන්නේ කියලා. right 113 ඔව් දැන් අද එන්න බැරි වෙච්ච සෙට් එකක් ඉන්නවනේ කීයට නිකන් කරාද කියලා ඇහුවොත් මේ අම්මට සිරි 100 ගන්න ඉලක්කම කිව්වට පස්සේ උන්ට පිස්සු ඇදෙනවනේ කරේ කොයි ඒවාද කියන්න එපා කරා කියන්නේ මෙන්න මේ ඉලක්කම අද අපි කරන්න පුළුවන් තරම කරලා ඉලක්කමක් එනවනේ ඒ අන්න ඉලක්කම කියන්නේ එතනට නිකන් කරා කියන්නේ එතන වැටිලා කැම්පස් යන්න බැරි වෙනවා උන්ට එහෙම හිතනවනේ බලාගන්න 113 මූල ප්‍රකාශ සම්බන්ධයෙන් පහත් දැක්වෙන ප්‍රකාශ කුමන ප්‍රකාශය නිවැරදි වන්නේ නිවැරදි නොවන්නේද ඉර කරන නිවැරදි නොවන්නේද කියන එක ඒ කියන්නේ වැරදි එකනේ අහන්නේ බලන්න පළවෙනි එක මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේදී ප්‍රමිති අනුගමනය කිරීම නීතිමය අවශ්‍යතාවයක් නොවේ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේදී ප්‍රමිති අනුගමනය කිරීම නීතිමය අවශ්‍යතාවයක් නොවේ. නිවැරදි නොවන්නේ වැරදි ගහන්න නෙමෙයි. මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේදී ප්‍රමිති අනුගමනය කිරීම නීතිමය අවශ්‍යතාවයක් නොවේ. නීතිමය අවශ්‍යතාවයක් නොවේ. එයා දැන් පොඩ්ඩක් තියන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශය මෙහෙයුම් ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඉදිරිපත් කරයි.
ඔයාලා තාම මේක දන්නේ නැහැ. මූලධර්ම ප්‍රකාශයේ කිසියම් නිශ්චිත ගිණුම් කරන කාල පරිච්ඡේදයක් අවසන් දිනට ව්‍යාපාරේ වත්කම් වාගේ මීකම් පිළිබඳ තොරතුරු සපයයි. වෙළඳ ලාභාලාභ හා වෙනත් විස්තර ආදායම් ප්‍රකාශයේ කිසියම් නිශ්චිත ගිණුම් කරන කාල පරිච්ඡේදයක මෙහෙයුම් ප්‍රතිඵලය හා වෙනත් විස්තර ආදායම් පෙන්වයි. ගිණුම් කරන ප්‍රතිපත්තිය හා විස්තරාත්මක සටහන් සාමාන්‍ය මූල ප්‍රකාශ වල කොටසක් ලෙස හැඳින්වේ. ඔව්. උත්තරේ අංක 1. උත්තරේ අංක 1. ඒව නිකන් කියවලා තේරුම් ගන්න ඈ. අපි යනවා ප්‍රශ්න අංක 14ට 114 බලා ගන්න. රුපියල් 80000ක් පිරිවැය වූ භාණ්ඩ 1,20,000කට විකුණා තිබූ අතර මේවායින් 50%ක් ගනුදෙනු කරුවෙකු ආපසු එවා ඇත. භාණ්ඩ ආපසු එවීම ගිණුම් කරන සමීකරණයෙන් පදවලට කරන බලපෑම කුමක්ද? මේ බලන්න. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. මේ ගානේ කියලා වික්ක විදිය කියලා තියෙනවා. 80000ක බඩු 120කට විකුණලා තිබිලා තියෙනවා. උදා වත්කම් ඍණ 80යි වත්කම් ධන 120යි මුදල් හරි ණයගැතිය හරි වැඩි වෙනවනේ. එතකොට පුතා හිමිකම ධන 40යි. හැබැයි ප්‍රශ්නේ ඉල්ලන්නේ මේක නෙමෙයි. මේ මම විකුණපු අවස්ථාව දැන් මේ. ගාන කියනවා මේකෙන් 150ක් ආපසු එවනවා. මේකෙන් 150 මේවායින් 150ක් ගනුදෙනු කරුවෝ ආපසු එවා ඇත. පුතා ආපහු එවනකොට කොහොමද මේක දාන්නේ? හරියටම මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත හැබැයි භාගේ භාග 80ක බඩු වික්කනම් 150ක් නැවත ලැබෙනවා කියන්නේ 40ක බඩු ව්‍යාපාර ලැබෙනවා. එහෙනම් වත්කම් ධන 40. ණයගැතියෝ 120ක් ඉන්නවා නම් භාණ්ඩ 150ක් ආපහු එවනවා කියන්නේ ණයගැතියෝ අඩු වෙනවා. ඒකෙන් භාගයක් 60ක්. ඉස්සලා 40ක් ලාභයි කියලා හිතන් ඉඳලා මේකෙන් භාගයක් එවලා නම් හිමිකමෙන් අඩු වෙනවා භාගයක් 20යි. මෙන්න මෙහෙම උත්තරයක් තියෙනවද බලන්න. මේකේ සුද්ධ ප්‍රතිඵලය ගන්න පුළුවන්. පුතා මෙයාගේ සුද්ධ ප්‍රතිඵලය ඍණ 20යිනේ. එහෙනම් වත්කම් ඍණ 20යි හිමිකම ඍණ 20යි එන්නෝ. උත්තරය අංක 2. උත්තරය අංක 2. ප්‍රශ්න අංක 115. සමගිලි 2018 මාර්තු මාසයේ මුල් සති දෙකේ සුළු මුදල් පිළිබඳ තොරතුරු පහක් දැක්වේ. 18 මාර්තු මාසයේ පළවෙනි සුළු මුදල් අග්‍රිමය ලැබුණා 5000යි. මුල් සති දෙකේ සුළු මුදල් ගෙවීම පිළිබඳ විස්තර. පුතා මාර්තු මාසේ පළවෙනිදා 5000ක් ලැබිලා. ඊට පස්සේ පළවෙනි සති දෙක ඇතුළත ලිපි ද්‍රව්‍ය මුද්‍ර ගාස්තු ගමන් වියදම් පුවත්පත් වලට ගැනීම කියලා දින මිලට ගැනීම වෙන්න ඕනේ. 2018 මාර්තු 15 දින ප්‍රතිපූර්ණය කළ යුතු මුදල. ළමයි ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කියන්නේ වියදම් වූ මුදලට සමාන මුදලක්. බලන්න වියදම් වෙච්ච ටික එකතුව 3000යි 3900යි 4700ද බලන්න උත්තරේ. වියදම් වෙලා තියෙන්නේ 800 1000 1300 1600 ඔය ටික එකතු කරා නම් හරි ඒ ගාන ආපහු පියවන්න. උත්තරේ 4700. උත්තරේ අංක 3. ප්‍රශ්න 116. ලාභ ලැබීමේ පරමාර්ථයෙන් පවත්වා නොයන ඒ කියන්නේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන මූල්‍ය ප්‍රකාශවල වත්කමක්සේ නොසැලකිය හැක්කේ වත්කමක් නොවෙන්නේ මොකක්ද කියලා අහනවා. හිඟහිටි සමාජික මුදල් පුතා හිඟහිටි සමාජික මුදල් කියන්නේ ලැබිය යුතු සමාජික මුදල් ඒක වත්කමක්. ඉදිරියට ලැබූ සමාජික මුදල් කලින් ලද කියන්නේ පුතා වගකීමක්. එහෙනම් උත්තරය අංක 2. උත්තරය අංක 2. එයා වගකීමක්. ගානෙන් අහන්නේ වත්කම් මොනවද කියලා? වත්කම නොවන්නේ කියලා. ප්‍රශ්න 117 නිෂ්පාදන සමාගමක මාස 3ක කාලයක් සඳහා පහත් තොරතුරු අදාළ වේ. ඉල්ලන්නේ විකුණුම් අංශයට මාරු කළ ඒකක ගණන 2000යි
ඉහත තොරතුරු මත ඒකකයක නිෂ්පාදන පිරිවැය වන්නේ අගයන් ටිකක් දීලා තියෙනවා බලමු මොකද වෙන්නේ කියලා. තමයි නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හැදෙන්නේ මෙහෙමනේ. මුළු නිෂ්පාදන පිරිවැය. පුතා මුළු නිෂ්පාදන පිරිවැය කොටස් දෙකයි. ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ කොහොමද? ප්‍රාථමික පිරිවැයට එකතු වෙනවා නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ප්‍රාථමික පිරිවැය හැදෙන්නේ ඍජු ද්‍රව්‍ය කියන්නේ පාරිභෝජන ද්‍රව්‍ය. ඍජු ශ්‍රමය අනික ඍජු බෙලක්. මේකේ සියලුම වක්‍ර වියදම් සෙට් එක එකතු වෙනවා. නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එකතු වෙලා. ප්‍රාථමික පිරිවැය හැදෙන්නේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු බෙලක්. පුතා ඍජු ද්‍රව්‍ය කියලා කියන්නේ පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය. බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන කියනවා පාරිභෝජනය කළ පිරිවැය ප්‍රාථමික පිරිවැය. මෙන්න ළමයි මේ තුනේ එකතුව කෙලින්ම දීලා තියෙනවා. ප්‍රාථමික පිරිවැය 9000යි කියලා. එහෙනම් මම මේ තුනම වෙනුවෙන් 9000 ලියා ගන්නවා. එතකොට මේකේ වෙන වෙනම අයිටම දීලා තිබුණාට ගන්න එපා. මොකද තුනෙන් එකතුව දීලා තියෙනවනේ. ප්‍රාථමික පිරිවැය. ඊට පස්සේ තියෙනවා පුරස්කාර නිෂ්පාදන එක මත. පුරස්කාර ගන්න එපා. ඒ කියන්නේ ඍජු වෙනත්. මොකද මේ තුනෙන් එකතුව තියෙනවා නම් ඒ 9000 ඇතුලේ ඔය පුරස්කාර කියන එක තියෙනවා. ඒක නිසා ආව පුරස්කාර ගන්න යන්න එපා. බලන්න ඊළඟ එක. ඊට පස්සේ දීලා තියෙනවා ඍජු ශ්‍රමය. තමයි ඍජු ශ්‍රමයක් මේ 9000 ඇතුලේ තියෙනවා. ඒක ගන්නත් එපා. ඍජු ශ්‍රමය. කම්මල් පොදුකාර්ය. අන්න පොදුකාර්ය වියදම මෙන්න තියෙනවා. පොදුකාර්ය නිෂ්පාදන පොදුකාර්ය 6000. එහෙනම් මට යා 6000 කියලා ගන්න පුළුවන්. කාල පරිච්ඡේදයේ ආරම්භයේ නොනිමි. කාල පරිච්ඡේදයේ ආරම්භයේ නොනිමි තියෙනවා. කාල පරිච්ඡේදයේ අවසානයේ නොනිමි නැල්ලු. පුතා මේ දෙකේ එකතුව 15000යි ආරම්භක නොනිමි එකතු වෙනවා. ආරම්භක නොනිමි එකතු වෙලා අවසන් නොනිමි අඩු වෙනවා. ගාන කියනවා අවසන් නොනිමි නැල්ලු. ආරම්භක නොනිමි තියෙනවා 3000ක්. එයා එකතු වෙනවා. මට ලැබෙනවා මුළු නිෂ්පාදන පිරිවැය 18000යි. මුළු නිෂ්පාදන පිරිවැය 18000යි. මුළු නිෂ්පාදන පිරිවැය 18000යි. ඊට පස්සේ මේ ගානේ අහනවා මෙතන කියනවා විකුණුම් මාංශයට මාරු කළ ඒකක ගන්න 2000යි. පුතා ඒකක 2000ක් විකුණන්න යවලා මේ අවුරුද්ද එහෙනම් 2000ක් හැදුවා කියන එක නෙමෙයි කියන්නේ. දැන් අපිට පුළුවන් මෙන්න මේ මුළු නිෂ්පාදන පිරිවැය දීලා තියෙන දහස් වලින් හදපු ඒකක සංඛ්‍යාව 2000න් බෙදා. 9000යි එකක පිරිවැය. මෙතන මේ අර උඩ දහස් කෙනෙක් කැපුවා නම් හරිනේ. එතකොට 9 උත්තරේ එනවා. ළමයි ඔතන අභ්‍යාසයේ උඩ රුපියල් 1000 කියලා සංකේත දාලා දෙන්නේ. ඒ රුපියල් 1000 කියන සංකේතේ කපලා දාන්න. එතකොට 9 එනවා උත්තරේ. රුපියල් 9යි එකක් එතකොට. දෙවෙනි උත්තරේ. උත්තරේ අංක 2.
උත්තරේ අංක 2. මම ගන්න. අපි යනවා ප්‍රශ්න අංක 118ට. ගොඩනැගිලි කුලිය වෙනුවෙන් ගෙවූ 40000ක චෙක්පත් බැංකුව විසින් අගරු කර ඇත. චෙක්පත අනකරුගේ ගිණුම්වල සටහන් වන ආකාරය. පුතා අනකරු කියන්නේ ව්‍යාපාරේ ලියපු කට්ටියනේ චෙක් එක. ගොඩනැගිලි කුලිය වලට චෙක් එකක් ලියලා 40ක් ඒක රිටර්න් වෙලා. සාමාන්‍යයෙන් චෙක් එක ලියනකොට මුදල් ගිණුම බැර වෙලා කුලී ගිණුම හර. අගරු වුණොත් මේක අනිත් පැත්ත. මුදල් ගිණුම හර කුලී ගිණුම බැර වෙනවා. මෙතන මුදල් ගිණුම මෙලුවට බැංකු ගිණුම කියලා ඇත්තේ. මුදල් ගිණුම හර හතරවෙනි උත්තරේ. බැංකු පාලන ඒක මුදල් පාලන ගිණුම කරගන්න මුදල් පාලන ගිණුම හර 40000යි. ගොඩනැගිලි කුලී ගිණුම බැර 40000යි උත්තරේ. උත්තරේ අංක 4. උත්තරේ අංක 4. ප්‍රශ්න 119. පහත කුමන ප්‍රකාශය නිවැරදි නොවන්නේද? පුතා නිවැරදි නොවන්නේද කියන්නේ වැරදි එකනේ අහන්නේ. අකණ්ඩ පැවැත්ම පදනම් කරගෙන මූල්‍ය ප්‍රකාශ පිළියෙල කළ යුතුයි. ඒක හරි සත්‍යයි. අපෙන් අහන්නේ වැරදි එක. මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී සාමාන්‍යයෙන් මුදල් පදනමට සකස් කෙරේ. ළමයි මූල්‍ය ප්‍රකාශ සකස් කරනකොට සමහර ඒවා හදන්නේ උපජිත පදනමට සමහර ඒවා හදන්නේ මුදල් පදනමට. ඔන්න ඒක වැරදි. සාමාන්‍ය වත්කම් වලට වගකීම් හෝ ආදායම් වලට වියදම් හිලව් කිරීමට ඉඩ නොදේ. ඒක ඇත්ත. මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී වියදම් ස්වභාවය මත හෝ ක්‍රියාකාරීත්වය මත ඉදිරිපත් කළ හැක. හරි. මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වගකීම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සතුවේ හරියටම හරි. මේක එහෙනම් උත්තරේ එන්නේ අංක 2. උත්තරේ අංක 2. ප්‍රශ්නාංක 120 බලන්න. ප්‍රශ්නාංක 120. ව්‍යාපාරික 2018 3.30ක දිනෙන් අවසන් වර්ෂය සඳහා කෙටුම්පත් ශුද්ධ ලාභය 300යි. ඒ කියන්නේ නිවැරදි කිරීමට පෙර ලාභය ලක්ෂ 3යි. 3000ක දුන්වට්ටම් ණයින් පාලන ගිණුමට හර කර ලද වට්ටම් ගිණුමට බැර කර ඇත. 1000ක වූ තොගේ අවසන් තොග ගණනය කිරීමේදී මගහැරී ඇත. 26000 ගෙවූ වැටුප් 12500ක් ලෙස වැටුප් ගිණුමට හර කර ඇත. නිවැරදි ශුද්ධ ලාභය නිවැරදි කිරීමට පෙර ලාභය නිවැරදි කිරීමට පෙර ලාභය 300 මම දාගන්න. ඔන්න නිවැරදි කරන්න කලින් ලාභය දීලා දෙනවා 300යි. පළවෙනි එක. දුන්වට්ටම් ණයිහි පාලන ගිණුමට හර කර ලද වට්ටම් බැර වෙලාලු. පුතා ලද වට්ටම් බැර වෙලා නම් ලද වට්ටම් කියන ආදායමක් විදියට ගිහිලා තියෙන්නේ. එහෙනම් මේක ඇතුලේ ආදායමක් විතර ගිහිලා තියෙනවා. ඉස්සල්ලා මං එයාව අඩු කරනවා. ලද වට්ටම් මුලින්ම එයාව අඩු කරනවා ලද වට්ටම් කියලා රුපියල් 3000. දුන් වට්ටම් කියන එක ලද වට්ටමක් විතර ගිහිලා එහෙනම් ආදායමක් විතර ගිහිලා තියෙන නිසා එයා අයින් කරනවා. ඇත්තටම දුන් වට්ටම් කියලා වියදමක් තාම තිබිලා නැහැ. එහෙනම් දැන් දුන් වට්ටම් කියන වියදම බිහි වුණොත් හරියටම තව 3000ක් අඩු වෙනවා. හේතුව වියදමක් ආදායමක් විතර ගිණුම් තියලා දෙගුණයක් වෙලා අඩු වෙන්න ඕන. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. 1000ක් වූ තොගයක් අවසන් තොග ගණනය කිරීමේදී මගහැරී ඇත. පහුගිය සතියේ කරපු මේ මොකද්ද මේ ගණන් වල විශේෂ එකක් තිබුණා අවසන් තොගයක් අධිතක්සේරු වීම හෝ අවතක්සේරු වීම ගොඩ වෙලා පැහැදිලි කරා. ඒ වගේ පුතා අවසන් තොගේ 1000ක් මගේ හැරිලා. අවසන් තොගේ මගේ හැරිලා 1000. ළමයි අවසන් තොගේ දාලා නැහැ 1000. දැන් අවසන් තොගේ 1000 දැම්මොත් අවසන් තොගේ වරහන් තුනේ දාන්නේ. එහෙනම් විකුණුම් පිරිවැය අඩු වෙලා ලාභය වැඩි වෙන්න ඕනේ. එහෙනම් ලාභයට එකතු වෙනවා අවසන් තොගේ.
එකක් එකතු වෙනවා. 26000 ගෙව් වැටුප් 12500ක් ලෙස වැටුප් ගිණුමට හර කර ඇත. පුතා වැටුප් ගිණුමට හර කරලා තියෙන්නේ 26000 වෙනුවට 12500ක්. තව කොච්චරක් අඩුද බලන්න ඉක්මනට කැලලෙක් ගහලා ගන්න. තව කොච්චරක් වැටුප් අඩුවෙන් දාලාද? වැටුප් අඩුයි කියන්නේ ලාභේ වැඩි වෙලා තියෙන්නේ. ඒක අඩු කරන්න ඕනියක්. 13.5යිද බලන්න. ඔව් 13500යි. එහෙනම් ලාභෙන් අඩු වෙනවා තව 13500ක්. ඉක්මනට සුළු කරලා උත්තරේ ගන්න. නිවැරදි ලාභය කීයද බලන්න. නිවැරදි ලාභය කීයද බලලා ගන්න. 281.5 එහෙම උත්තරයක් තියෙනවද බලන්න. ඔව් උත්තරේ අංක 3 281.5. උත්තරේ අංක 3. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට බලාගන්න. 121 WAC ක්‍රමය තාම උගන්ලා නැහැ. රවුම් කරලා තියාගන්න. මේකත් පුතා 15 වෙනි පාඩමේ කලමනාකරන ගිණුම් කරන පාඩමේ තමයි 541යි WAC එකයි උගන්වන දීර්ඝ ලෙස. ඒව කරාට පස්සේ අපිට පුළුවන් මේක හදාගන්න. ඊළඟ ගාන බලාගන්න. 122 යන්ත්‍රයේ පිළිගෙවුම් කාලය වන්නේ රවුම් කරගන්න. 123 සමාගම් රවුම් කරගන්න. අරුන් ටික නම් බය වෙනවා කියලා වැඩක් නැහැ මේ ඉලක්කම දැක්ක ගමන්. 124 පාසලන් ඒවායේ නිෂ්පාදිතයේ පිරිවැයක් නොවන්නේ. 124 පුළුවන් පාසලන් ඒවායේ නිෂ්පාදන පිරිවැයක් නොවන්නේ. කර්මාන්ත ශාලා සේවක වැටුප් පුතා කර්මාන්ත ශාලාවේ වියදම් ඔක්කොම නිෂ්පාදන වියදම්. නිෂ්පාදිතේ භාවිතා කළ අමුද්‍රව්‍ය අනිවාර්යෙන් නිෂ්පාදන පිළිවෙලක් නේ. කර්මාන්ත ශාලාව සඳහා කුලි තමයි කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන්නේ. ඒ ගොඩනැගිල්ල කුලි අනිවාර්යෙන් පොදුකාර්ය වියදම් නිෂ්පාදන. නව නිෂ්පාදිත ප්‍රචාරක වියදම පුතා ප්‍රචාර වියදමක් කියලා කියන්නේ බෙදා හැරීමේ වියදම. ඒක එන ලාභ වල ප්‍රකාශනයේ එන නිෂ්පාදන වියදම් වලට ගන්න බෑනේ. උත්තරේ අංක 4. උත්තරේ අංක 4. ප්‍රශ්න අංක 125 රවුම් කරගන්න. ප්‍රශ්න අංක 125 රවුම් කරනවා. ප්‍රශ්න අංක 126 බලන්න. ප්‍රසන්නගේ ව්‍යාපාරයේ 17 වර්ෂයේ නිෂ්පාදන ගිණුමට අදාළ පහත් තොරතුරු ඔබට සපයයි. පාරිභෝජනය කළ ද්‍රව්‍ය 260යි, ඍජු සුම පිරිවැය 60යි, ඍජු වෙනත් 160යි, මුළු නිෂ්පාදන පිරිවැය 630යි, අවසන් නොනිමි තොගය 30යි. නිෂ්පාදන පොදු කාර්ය 120යි. ඉල්ලන්නේ මොකක්ද? ආරම්භක නිමිතොගේ වටිනාකම කීයද? පුතා ආරම්භක නිමිතොගේ නෙමෙයි ආරම්භක නොනිමිතොගේ වෙන්න ඕනේ. ආරම්භක නොනිමිතොගේ වටිනාකම. උතර ප්‍රශ්න වෙනස් කරගෙන ආරම්භක නිමිතොගේ කියලා තියෙන්නේ. ආරම්භක නොනිමිතොගේ වටිනාකම. මෙන්න බලා ගන්න හදන විදිය. පාරිභෝජන ද්‍රව්‍ය පිළිවෙල ගැනීම දීලානේ මේ කරන්නේ. ඔව්. පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය. පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය දීලා තියෙනවා 260. පුතා මේකට එකතු වෙනවා ඍජු ශ්‍රමය
ඍජු ශ්‍රමය දීලා තියෙනවා 60ක්. මේකට එකතු වෙනවා ඍජු වෙනත්. මේ 60ට තව ඍජු වෙනත් එකතු වෙනවා 160ක්. පුතා මෙයාට කියන පිරිවැය 0.18යි 1ක් ඉතිරි 3යි 4යි. ළමයි මෙයාට කියන්නේ ප්‍රාථමික පිරිවැය කියලා. එයාට කියන්නේ ප්‍රාථමික පිරිවැය. ඔන්න මම ගත්ත ප්‍රාථමික පිරිවැය 480. ඊට පස්සේ මේකට එකතු වෙනවා නිෂ්පාදන පොදු කාර්ය. නිෂ්පාදන පොදු කාර්ය. ඔය ගානේ දීලා තියෙනවා මුළු නිෂ්පාදන පිරිවැය 630ක්. නිෂ්පාදන පොදු කාර්ය තියෙනවා 120ක්. 0.10යි එකක් ඉතිරි 5යි 6යි 600යි. එකත් හරි. දැන් නොනිමි ගැලපීමනේ මෙන්න මේමයි නොනිමි ගලපන. එකතු කරන්න ආරම්භක නොනිමි අඩු කරන්න අවසන් නොනිමි. එයා අඩු වෙලා සුද්ධ ප්‍රතිඵලය මෙතනට එනවා. ඊට පස්සේ ලැබෙන උත්තරේට කියනවා මුළු නිෂ්පාදන පිරිවැය. පුතා මුළු නිෂ්පාදන පිරිවැය අභ්‍යාසයේ දීලා තියෙනවා 630යි කියලා. මුළු නිෂ්පාදන පිරිවැය 630යි ගානේ දීලා තියෙනවා. අවසන් නොනිමි තොගය 30යි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතනට මම අවසන් නොනිමි දා ගන්න ඕන. ළමයි මෙතන යම් මාර්ගයක් තිබිලා ඒකෙන් 30ක් අඩු වෙලා මේ 600ට සුද්ධ ප්‍රතිඵලය මෙතන 30 එකතු වුණොත් තමයි 630ක් වෙන්නේ. ඔය 630ක් එකතු වුණොත් 630 වෙන්නේ. එහෙනම් මට කියන්න ආරම්භක නොනිමි කීයක් තිබිලාද 30ක් අඩු වෙලා 30 ලැබෙන්නේ. ආරම්භක නොනිමි තොගේ කීයද බලන්න ඉක්මනට. ඔව් ආරම්භයේ නොනිමි තොගය 60ක් වෙන්න ඕනේ. මෙතන 60ක් තිබුණා මේකෙන් 30ක් අඩු වෙලා අතන 30ක් යන්නේ. එහෙනම් උත්තරේ ආරම්භයේ නොනිමි තොගය 60යි. එහෙනම් උත්තරයක් තියෙනවද බලන්න මේ ගානේ? උත්තරය අංක 3. උත්තරය අංක 3 අපි යනවා ඊළඟ ගානට. ප්‍රශ්නාංක 127 බලා ගන්න. ප්‍රශ්නාංක 127. සීමා සහිත අංජනා සමාගමේ විදුලි වියදම් පිළිබඳ තොරතුරු පහක් දැක්වේ. විදුලි වියදම් 17 4ක උපචිත වියදම් 6400යි. 18 3.31 උපචිත විදුලිය 8000යි. 17 4ක කලින් ගෙවු විදුලිය 6000යි. 18 3.31 කලින් ගෙවු විදුලිය 4000යි. වර්ෂය තුල මුදලින් ගෙවු වියදම 10000යි. විදුලි ගිණුමක් ගහන්න ඕන.
මිදුලිය. ආරම්භයේ උපචිත. පුතා 17 4 කියන්නේ ආරම්භයේ උපචිත. ආරම්භයේ උපචිත කියන්නේ වගකීමක් බැරපැත්ත ඊගේ. බැරපැත්ත ඊගේ 6400. මෙන්න මම 6400 දානවා. ඊට පස්සේ තියෙනවා ආරම්භයේ කලින් ගෙව් 17 4 එක කලින් ගෙව් තියෙනවා 6000 කලින් ගෙව් කියන්නේ වත්කමක් එහෙනම් ආරම්භයේ කලින් ගෙව් 6000 හරට එනවා ඒක හරි අවසානයේ උපචිත 8000 හරපැත්ත පාගේ අවසානයේ උපචිත 8000 හරපැත්ත පාගේ දා අවසානයේ කලින් ගෙව් දීලා තියෙනවා 4000ක්. එයා බැරපැත්ත පාගේ වත්කමක්. අවසානයේ නිසා බැරපැත්තේ යන්නේ පාගේ 4000. මුදලින් ගෙවලා තියෙනවා 10000ක් පුතා මුදලින් ගෙවනකොට මුදල් බැර වෙන නිසා මෙයා හර වෙනවා. මුදල් කියලා 10000යි. ලාලා කියලා බැරපැත්තේ වෙනසක් ඒ බලන්න. 24000ද බලන්න මේ පැත්ත එකතු වෙන්නේ. 5යි 8යි 24යි මෙතන 10400ක් 10000 නම් 14යි 13යි 600ද බලන්න එන්නේ උත්තර 13යි 600ක් එනවද බලන්න ඔව් දාලා මෙතන උත්තරේ අංක 5 උත්තරේ අංක 5 දැන් බලන්න කොහොමද කියලා දැන් හරිනේ right වැට් සහිතව එකක් රුපියල් 440 ගානේ 5000ක් ගත්තා ව්‍යාපාරයේ වැට් සඳහා ලියාපදිංචි වී ඇති අතර වැට් අනුපාතය 10%යි ගැනුම් ගිණුමට හර කළ යුතු ප්‍රමාණය පුතා එකක් ගන්න 440 ගානේ වැට් සහිත ගැනුම් හොයනවා 440 වැඩි කිරීම 5000 මුළු ගැනුම් වැට් සහිත මුළු ගැනුම් කීයද බලන්න ඉක්මනට වැඩි කළා දාන්න ලක්ෂ 20000ක් එනවද බලන්න මුළු ගැනුම් ප්‍රමාණය ද ලක්ෂ 22ක්ද
පබික් වක් කරනවානේ. ඔව් ලක්ෂ 22යි 2200යි. දහස් වලින් ගත්තොත් 2200යි. පුතා මේක ඇතුලේ වැට් එක තියෙනවා. එහෙනම් මම මේකේ වැට් එක හොයන්නත් ඕනි. ගැනුම් හොයන්නත් ඕනි. ගානෙන් අහන්නේ ගැනුම් කීයද කියලා. පුතා මේක වැට් සහිත නම් 2200 බෙදන්න වැට් සහිත නිසා 110යි. මට ගැනුම් ඕනේ. එහෙනම් මම වැඩි කරනවා 100. ගැනුම් කීයද බලන්න. 2000ද බලන්න එන්න. ගැනුම් ප්‍රමාණය 2000යි. ඕක තමයි ගැනුම් ගිණුමට ගෙන යන්න ඕනේ. උත්තරේ අංක 1. උත්තරේ අංක 1. එකසිය 29 බලන්න. බිමල් ව්‍යාපාරය පිළියෙල කර ශේෂ පිරික්සුම සමාන නොවීම නිසා වෙනස අවිනිශ්චිත ගිණුමකට ලියා හරින ලදී. ඊට හේතු වූ වැරදි පහත දැක්වේ. ඉල්ලන්නේ ශේෂ පිරික්සුමේ වෙනස. ඒ කියන්නේ පුතා අවිනිශ්චිත ගිණුමේ බැලන්ස් එක. අවිනිශ්චිත ගිණුමේ ශේෂය. බලමු අවිනිශ්චිත ගිණුමේ ශේෂය. මෙන්න මම රූල් කරගන්නවා අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත 20000ක ගැනිලි පොත්වලින් සම්පූර්ණයෙන් මගහැරීම. ගැනිලි සම්පූර්ණයෙන් මගහැරලා. ඒ කියන්නේ පුතා හරට ගිහිල්ලත් නැහැ, බැරට ගිහිල්ලත් නැහැ. එතකොට ශේෂ පිරික්සුමේ වෙනසක් එන්න බෑ. සමානවනේ වැරද්ද. 52000ක වේතන ගෙවීම වේතන ගිණුමේ 5200ක් හර කිරීම. වේතන ගිණුමේ හරට යනුනේ 52000ක් ගිහිල්ලා තියෙන 5200යි. වේතන ගිණුමේ හර පැත්ත අඩුයි. වේතන ගිණුමේ හර පැත්තට තව කොච්චර දාන්න ඕනද බලන්න. අන්නේ හර පැත්තට වේතන ගිණුමේ යන ප්‍රමාණය අපේ අවිනිශ්චිත ගිණුමේ වේතන කියලා වෙනස ගන්න අඩු ප්‍රමාණය කීයද බලන්න. 52000න් 5200 අයින් කළා දාන්න. 46යි 800ක් අඩු. 46යි 800යි. වේතන ගිණුමේ අඩු වෙන නිසා වේතන ගිණුම හර කරලා අවිනිශ්චිත ගිණුම බැල කරනවා. විකුණුම් මත අය කරගත් මොකද්ද අකුරු දෙකක් තියෙනවා ඒක වැට් වෙන්න ඕනි. විකුණුම් මත අය කරගත් වැට් 12400ක් වැට් පාලන ගිණුම හර කිරීම. පුතා විකුණුම් මත වැට් එක වැට් පාලන ගිණුම බැර වෙන්න ඕන. මෙතන වැට් පාලන ගිණුම හර වෙලා දැන් වැට් පාලන ගිණුම බැර කරන්න දෙගුණයක් අවිනිශ්චිත හර වෙනවා ඒ ගාන. මෙතන දීලා තියෙන්නේ 12400ක්. එහෙනම් 24යි 800ක් මෙතනට එන්න. 12යි 400වත් දෙකක් එන්න ඕන. 20000ක චෙක්පත් නිකුත් කිරීමෙන් බැංකු ණය ගෙවීම ණය හිමි ගිණුමට හර කර ඇත. 20000ක චෙක්පත් නිකුත් කිරීමෙන් බැංකු ණය ගෙවීම ණය හිමි ගිණුමට හර කරලා කාට හරි කමන්නේ හර කරලානේ පුතා. මොකද මුදල් ගිණුම බැර වෙන්න එපා. එහෙනම් ගිණුමේ මාරු වුණාට කමන්නේ හර කිරීමක් කරලා තියෙනවා. මේක බලපාන්නේ නැහැ. අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඉල්ලන්නේ පුතා බැලන්ස් එක ගන්න ඉක්මනට හර පැත්ත ඊගේ කියලා බැලන්ස් එකක් එන කීයක් එනවද බලන්න. විසි දෙදාහ කියලා දාලා තියෙනවා. 22000 කියලා උත්තරයක් තියෙනවද බලන්න. 22000 කියලා 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 22000 කියලා
උත්තරේ අංක 2. අහර පැත්තේ 20000ක් එන්නේ. උත්තරේ අංක 2. ඒක හරි. අපි යනවා අභ්‍යාස අංක 130. මේක සමාගම් ගානක්. රවුන්ඩ් කරන්න. 131 බලන්න. 131. මේක කලමනාකරණ ගිණුම් කරණයේ පාලමේ ගානක්. දැන් මම රවුන්ඩ් කරගන්න. 132 පුළුවන්. බලාගන්න 132. 132. 2018 3.1 මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ව්‍යාපාරකින් පාත්‍රතුරු උපුටා ගන්නා ලද. ලැබීම් ජර්නල එකතුව 800යි, ගෙවීම් ජර්නල එකතුව 360යි. මුදල් ලැබීම් හා ගෙවීම් වල සටහන් නොවූ ගනුදෙනු. එතකොට ලැබීම් වල දාලා නැහැ, ගෙවීම් වල දාලා නැහැ. ඒ කියන්නේ මුදල් ගිණුමේ කියලා නැහැ කියන එක. ස්ථාවර නියෝග 80යි, රෙජිස්ට්‍රේෂන් 20යි. උපලබ්ධි නොවූ තියෙනවා 60ක්, ඉදිරිපත් නොවූ තියෙනවා 100ක්. මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය හා බැංකු ප්‍රකාශයේ ශේෂය මේ බලා ගන්න. මෙන්න මුදල් පාලන ගිණුම. ලැබීම් ජර්නලේ ඒව අනිවාර්යෙන් මුදල් ගිණුමේ හරට එන්න ඕනි 800යි. ගෙවීම් ජර්නල එකතු වෙන්න ඕනි බැරට 360යි. එහෙනම් මුදල් පාලන ගිණුමේ පාගේ කීයක් තියෙන්නේ නැද්ද බලන්න. 440යිද බලන්න. මුදල් පාලන ගිණුමේ පාගේ 440ක් එනවා. එයා සංශෝධිත මුදල් පාලන ගිණුමට ගේනවා. මෙතනට එනකොට 440 ඊගේ වෙනවා. ඍජු ප්‍රේෂණයක් තිබුණා. ඍජු ප්‍රේෂණ හර වෙනවා 20යි. ප්‍රේෂණ ස්ථාවර නියෝගයක් තිබුණා. එයා බැල වෙනවා 80යි. දැන් බලන්න බැලන්ස් එක සංශෝධන මුදල් පාලන ගිණුමේ 460යි 460යි 380ද බලන්න. සංශෝධන මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය මගේ බැලන්ස් එක හරියට බලන්න ඉක්මන් කරා. සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂය 380ද බලන්න. සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂය 380. ඔව් හරි. එහෙනම් මෙයා ආදේශ කරනවා බැංකු සැසඳුමට. මෙයා බැංකු සැසඳුම. පුතා උඩටම ගේන්නේ සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂය. සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂය 380යි. මේකට එකතු කරනවා නිකුත් කළ ඉදිරිපත් නොවු අඩු කරනවා. තැන්පත් කළ උපලබ්ධි නොවු හදන්න මහන්සියෙන් හදන්න හදලා පුරුදු වෙන්න. විභාගෙට ගියාම මේවා ගේමක් නැති වෙනවා. අත හුරු වෙලා තියෙනවා නම් මේ ගාන කියවපු ගමන් අවබෝධ වෙනවනම් මේවා ගේමක් නෑ ළමයි. උපලබ්ධි නොවු 60ක් අඩු වෙනවා. ඉදිරිපත් නොවු 100ක් එකතු වෙනවා. සුද්ධ ප්‍රතිඵලය කියන බලන්න 480යි 420ද බලන්න බැංකු ප්‍රකාශයේ ශේෂය. එතකොට බැංකු ප්‍රකාශ ගණුව 420ක් වෙනවද බලන්න. උත්තරේ අංක 3ද. උත්තරේ අංක 3. ඒක හරි. අපි යනවා ඊළඟ අභ්‍යාසය. 133 වැට් සඳහා ලියාපදිංචි වී ඇති ව්‍යාපාරයක් 4,50,000ක් වූ තොගයක්
ආයේ මොකද වචනයක් තියෙනවා වැට් සහිත වෙන්න ඕන. 4,50,000ක් වූ තොගයක් වැට් සහිත මිල 6,90,000කට ණයට විකුණලා දී. මෙම ගනුදෙනුවේ ශුද්ධ බලපෑම කුමක්ද? වැට් අනුපාතයේ 15%යි. වැට් සඳහා ලියාපදිංචි වී ඇති ව්‍යාපාරයක් 4,50,000ක් වූ තොගයක්. එතන තොගේ වටිනකම කියන්නේ වැට් එකක් ගැන සඳහන් නැහැ. මෙන්න ගැනුම් 450 ධන මට දෙන්න වැට් එක. 450ට 15ක් බලන්න දෙන්න ඉක්මනට. 67,500 බලන්න. 450ට 15ක වැට් බලන්න 67,500 බලන්න. හැටහතයි 500ක් එනවද බලන්න. ඔව්නේ. කැමරා වයර් එක පැකිලා මොකද යතින් ඔයාලට මාව පේනවද බලන්න. ඇහෙනවද පේනවද? කැමරා උඩ නැගලානේ මම වයර් එක පැකිලා එහෙම මොකද කිව්වා. 67,500යි. right. විකුණුම්. පුතා විකුණුම් එක දීලා තියෙන වැට් සහිත නේද බලන්න. විකුණුම් වැට් සහිත මිල 6,90,000කට විකුණලා දී. එහෙනම් විකුණුම් 690 මෙතනට දාන්න. මේ දෙක එකතු කරලා ගත්තොත් එහෙම 517.5යිද බලන්න. මට දෙන්න දැන් විකුණුම් වල වැට් රහිතගේයි වැට්ටගේයි කීයද? 115ක වැට් ඇතුළත් වෙලා මේ 690 මොකද වැට් සහිතෝනේ 690 තියනවා කියන්නේ. විකුණුම් වල වැට් එක කීයද? වැට් රහිත විකුණුම් කීයද? හරියට හරි 600යි 90යි හොයාගන්නේ කොහොමද? 690 ඇතුලේ 115ක වැට් එක තියෙන නිසා 115ෙන් බෙදන්න. 115ෙන් බෙදලා 100ෙන් වැඩි කරොත් පුතා වැට් එක නැතුව එනවා විකුණුම් 600ක්. එහෙනම් විකුණුම් 600යි වැට් එක 90යි. ඔන්න ඔය විදිහට තමයි අගයන් දෙක එන්නේ. දැන් බලමු. දැන් ගත්තේ දැක්කනේ. සමීකරණ දාන විදිහේ යන සුද්ධ ප්‍රතිඵලය. A කියන්නේ වත්කම් හොඳේ. වත්කම්. ඒ කියන්නේ assets කියන්නේ වත්කම් වල. C කියන්නේ කැපිටල් එක. ඒ කියන්නේ හිමිකම. ධන L කියන්නේ liabilities. ඒ කියන්නේ වගකීම්. එහෙනම් මෙන්න මේ සමීකරණ තමයි දාන්න කියන්නේ. පුතා මම ඔන්න ගැනුම් දානවා. ළමයි වැට් රහිත ප්‍රමාණය තොගේ වටිනකම් වත්කම් ධන 450යි. ඇත්තටම තොගේ වටින්නේ 450යි වැට් එක නැතුව. මෙතන තියෙනවා මගදී දාගන්න මේක. යනකොට ගලව ගන්නවා මගදී එනකොට දාගන්නවා.
ගැනුම් මත වැට් එක 67.5 වෙන්නේ අර ගෙවන්න තියෙන වැට් වලින් අඩු කරන එක. පුතා ගෙවන්න තියෙන වැට් තියෙන්නේ වගකීම් ගොඩේ. ඒකෙන් අඩු වෙනවා 67.5ක්. මේ සම්පූර්ණ ගාන අපි කොහොමද අරන් තියෙන්නේ ණයටද? ඊයබා ගන්නවද අපි ණයට ගත්තා කියලා හිතමුකෝ. ණයට ගත්තා කියලා හිතුවොත් වගකීම් වැඩි වෙනවා 517.5ක්. වගකීම් වැඩි වෙනවා 517.5 මුළු ගාන ගෙවන්න. දැන් මේ බඩු ටික විකුණන්න හදන්න. පුතා විකුණනකොට තොගේ අඩු වෙනවා. මේක පළවෙනි ගාන දෙනවා නම් විකුණන එක දෙක කියලා හිතමු. විකුණනකොට තොගේ අඩු වෙනවා. තොග කොච්චරද? 450යි. එහෙනම් වත්කම් වලින් 450ක් අඩු වෙනවා තොගේ. ඔන්න මම තොගේ අඩු කරා 450. පුතා මුළු ණය ගැතිය වැඩි වෙනවා. වත්කම් වැඩි වෙනවා 690ක්. වත්කම් වැඩි වෙනවා 690ක්. මේ බලන්න ළමයි ඇත්තටම 450ක තොග කීයටද විකුණලා 600ට. එහෙනම් මෙතන ලාභය තිබිලා තියෙනවා 150ක්. එහෙනම් මං හිමිකමට එකතු කරනවා 150ක්. හිමිකමට එකතු කරනවා 150ක්. විකුණුම් මත වැට් එක 90 ආණ්ඩුවට ගෙවන්න ඕනි. ඒක වගකීම් වැඩි වෙන්න ඕනි 90ක්. දැන් මට සුද්ධ ප්‍රතිඵලය දෙන්න. මං හිමිකම බැලන්ස් කරලා දෙන්නම් 150යි. පුතා හිමිකම 150යි තියෙන උත්තර තියෙන්නේ 1යි. ආයෙ සුළු කරන්න යන්න එපා. උත්තරේ අංක 1. ඒක විතරයි තියෙන්නේ. උත්තරේ අංක 1 ආයෙ සුළු කරන්න යන්න දෙන්න එපා. උත්තරේ අංක 1 නේ දෙන්න ඕනේ. ඔව් ඒක දාගෙන හිටියම අනිත් අය බලන්නේ නැහැ නේද? ඔව්. අනිත් අය බලන්නේ ඒවට මම බලනවා මේකනේ වැඩි. ඕනෝක තමයි ප්‍රශ්න. අපි යන්නේ ඊළඟට. එකසිය 34 බලන්න. 2018 3:30ක දින අවසන් වර්ෂය සඳහා වෙළඳ ලැබී උදෑ සම්බන්ධයෙන් උපුටාගත් තොරතුරු පහත පරිදි වේ. දාහතේ 4.1 වෙළඳ ලැබී උදෑ 1600යි. 17.4 අඩමාන ණය වෙන් කිරීම 160යි. දුන්වට්ටම් 200යි බොල් ණය කපා හැරීම 100යි. පසුගිය වසරේ බොල් ණය කපා හැරීම ලැබිලා තියෙනවා 60ක්. 18 3:31 වෙළඳ ලැබී යුතු දෑ 2400යි. අඩමාන ණය වෙන් කිරීම 10යි නම් වෙළඳ ලැබී යුතු දෑ සම්බන්ධ ශුද්ධ වියදම මෙන්න බලා ගන්න ශුද්ධ වියදම. පුතා මේ ගානේ මම හදනවා හානි කරන අලාභ ඉඩ හැරීම. හානි කරන අලාභ ඉඩ හැරීමේ ගිණුම. පුතා හානි කරන අලාභ ඉඩ හැරීමේ ගිණුමේ ආරම්භක ශේෂය බැරපැත්ත ඊගේ වෙන්න ඕනේ. එහෙනම් මම බැරපැත්ත ඊගේ දානවා 160යිද බලන්න ආරම්භයේ වගකීම. ඒ කියන්නේ මේ ඉඩ හැරීම 160. ඒ වගේම ළමයි මේ අවුරුද්දේ බොල් ණය කීයක් මම මේක හානි කරන අලාභ ඉඩ හැරීම හානි කරන අලාභ සහ හානි කරන අලාභ ඉඩ හැරීම මේ දෙකම එකට දාලා හදන ක්‍රමයක් තියෙනවා මම ඒ ක්‍රමයට හදන්නේ පුතා මේ වීඩියෝ එක නැවත නැවත බලන්න කොහොමද මේක ගන්න කියලා මේකටම තමයි හානි කරන අලාභ දාන්නෙත් හානි කරන අලාභ ඉඩ හැරීම දාන්නෙත් මේක තමයි ඔන්න ආරම්භ ඉඩ හැරීම බැරපැත්තීගේ දැන්
ගාන කියනවා දුන් වට්ටම් 200යි. පුතා දුන් වට්ටම් කවදාවත් හානි කරන අලාභ වලටවත් හානි කරන අලාභ ඉඩහැරීම් වලටවත් එන්නේ නැහැ. බොල්ණය කපා හැරීම ළමයි බොල්ණය කියන්නේ හානි කරන අලාභ. ණයගැති පාලන ගිණුම බැර වෙලා හානි කරන අලාභ ගිණුම හර වෙනවා. එහෙනම් ණයගැති කියලා මම දානවා කප බොල්ණය මේ ගිණුමේ හරට. එහෙනම් මෙතනට එනවා බොල්ණය 100ක්. හර පැත්ත ණයගැති පාලන ගිණුම බැර මෙයා හර. ඒක හරි. පසුගිය වසරේ බොල්ණය කපා හැරීම නැවත ලැබීම. පුතා ගිය අවුරුද්දේ කප බොල්ණය නැවත ලැබෙනකොට මුදල් ගිණුම හර වෙලා හානි කරන අලාභ ගිණුම බැර වෙනවා. එහෙනම් මුදල් කියලා මෙතනට එනවා 60ක්. ඒකක් දාන්න. බොල්ණය නැවත ලැබෙනකොට මුදල් හර වෙලා මෙයා බැර වෙනවා. 60යි. ළමයි අවසානයේ ණය ගැතියෝ 2400යි. ඔය 2400ට 100ට 10ක් අවසාන ඉඩ හැරීම 240යි. එයා හර පැත්ත පාගේ වෙන්න ඕන. හර පැත්ත පාගේ 240යි. 2400ට 110ක්. අවසාන ඉඩ හැරීම. දැන් මේකේ වෙනස බලමු. වැඩි පැත්ත හර පැත්ත 340යි 340යි ලාලා කියලා වියදම කීයක් බිහි වෙනවද බලන්න. 0.66 12යි තව දෙකක් තිබුණොත් 14 එකක් විතර දෙකයි 120ද බලන්න. මෙන්න මෙතන ලාලා කියලා වියදමක් එනවා 120යි. එහෙනම් හානි කරන අලාභ සහ ඉඩහැරීමේ වියදම හානි කරන අලාභ සහ ඉඩහැරීමේ වියදම 120යි. පුතා තව වියදමක් තිබුණා මේ ගානේ සඳහන් කරලා දුන් වට්ටම්. දුන් වට්ටම් දීලා තිබුණා 200ක්. ඒකත් වියදමක් නේ. එහෙනම් ශුද්ධ බලපෑම 320කින් ශුද්ධ ලාභය අඩු වේ. 320කින් ශුද්ධ ලාභය අඩු වෙනවා. මෙන්න මේ විදිහට උත්තරේ එනවද බලන්න. තොන්සිය විස්සකින් ශුද්ධ ලාභය අඩු වෙනවද බලන්න. එහෙම උත්තරයක් තියෙද? උත්තරේ අංක 5. ප්‍රශ්න අංක 135. 135 බලන්න. ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තර ආදායම් ප්‍රකාශයේ වියදම් වාර්තා කිරීමට කල ගිණුම් කර සංකල්පය වන්නේ. නිකන් ලාභ හෝ අලාභ ප්‍රකාශයේ ආදායම් ප්‍රකාශයේ වියදම් වාර්තා කිරීමට අදාළ සංකල්පය. ඒ උපචිත සංකල්පය. අනිවාර්යයි. උපචිත පදනමට අනිවාර්යෙන් ආදායම් වියදම් දාන්න ඕනේ. ඒක හරි. B ගැලපුම් සංකල්පය. පුතා ගැලපුම් සංකල්පය කියන්නේ සියලු ආදායම් වලට එරෙහිව ආදායම් ඉපදවීම සඳහා දරන සියලු වියදම් අඩු කරන්න ඕනේ. එහෙනම් එයත් බලපානවා. අඛණ්ඩ පැවැත්ම ළමයි අඛණ්ඩ පැවැත්මේ ප්‍රායෝගික භාවිතය මම දීලා තියෙන්නේ 2යි. මොනවද ප්‍රායෝගික භාවිතයේ 2? අඛණ්ඩ පැවැත්මේ වත්කම් ජංගම සහ ජංගම නොවන වගකීම් ජංගම සහ ජංගම නොවන. පුතා එයා බලපාන්නේ මූල්‍ය තත්ත්වෙට නේද? ආදායම් ප්‍රකාශයට නෙමෙයිනේ. එහෙනම් එයා අදාළ නැහැ. එතකොට A සහ B කියන දෙන්න තමයි ආදායම් ප්‍රකාශයට අදාළ වෙන්නේ. උත්තරේ අංක 3. උත්තරේ අංක 3. ඊළඟ
136 ව්‍යාපාරයක් තනි භාණ්ඩයක් නිපදවා අලෙවි කරයි. ඒ පිළිබඳ තොරතුරු පහක් දැක්වේ. එකක විචල්්‍ය පිරිවේ 300යි 1000යි. මේක හදන්න බෑ තාම උගන්වලා නැහැ පාඩම. 134 රවුන්ඩ් කරගන්න 36ත් රවුන්ඩ් කරගන්න 37ත් රවුන්ඩ් කරගන්න 138 අවුල් ව්‍යාපාර බලාගන්න. 138 තමරි හා චාමනී දෙදෙනා පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරයේ 18 3:30 ගෙන් අවසන් වර්ෂයේ පහත් තොරතුරු දැක්වේ. 18 ප්‍රාග්ධන ගිණුම 18 මේ කියන්නේ පුතා ආරම්භයේ ප්‍රාග්ධනය 800යි 1200යි. ආරම්භයේ ජංගම ගිණුම තමරි 80 චාමනී 20ක් හරලු. පුතා චාමනීගේ 20ක් හර කියන්නේ ඍණාගයක් ජංගමේ. වාර්ෂික ප්‍රාග්ධන පොලි 12ක් වන අතර මාසික වැටුප 20000ක් වේ. 18 අප්‍රේල් මාසයේ ලාභය ලක්ෂ 2යි. ලාභාලාභ අනුපාතය 3:2 වේ. ඉහත තොරතුරු අනුව 18 තමරි හා චාමනීගේ ජංගම ශේෂය වන්නේ ඉරක් ඇඳ ගන්න තැනක තියෙනවා 2018 අප්‍රේල් මාසයේ ලාභය ලක්ෂ 2ක් වේ. අන්න ඒ යටින් ඉරක් ඇඳ ගන්න. ඉතාම වැදගත්. 2018 අප්‍රේල් මාසයේ ලාභය ඉල්ලන්නේ ජංගම ගිණුම් ශේෂ දෙක අවසානයේ. බලන්න. මෙන්න විසර්ජනය. මෙන්න ජංගමය. නම් දෙක ඇවිල්ලා තමරි චාමනි. පුතා තමරිගේ ජංගමය 80යි. චාමනීගේ ජංගමය 20යි හැබැයි හර ඒ කියන්නේ ඍණාගය. මං ගිණුම ගහන්න නැතුව ගෙලින් මගයන් ටික එකතු කරලා අසුල කරන්න යන්න. ශුද්ධ ලාභය 200යි. මේක හදන්නේ මතක තියාගන්න මාසයකට අප්‍රේල් මාසෙට හදන්න. පුතා එහෙනම් ප්‍රාග්ධන පොලි බලන්න ඕනි මාසයකට විතරයි. තමරි චාමනි මට දෙන්න මාසයකට පොලිය අවුරුද්දටම 112යි දීලා තියෙනවා. පළවෙනි කෙනාට ලක්ෂ 8යි ප්‍රාග්ධනය 800ට 112ක් බලලා 12න් එකකින් වැඩි කරා. මොකද මාසෙකට ඕනි මට. ලක්ෂ 8ට 112යි 12න් එකයි. 8000ද? 8000යි. ඒක අඩුයි. දෙවෙනියාගේ ප්‍රාග්ධන පොලිය බලන්න. 12යිද බලන්න. 12 දෙන්න බලන්න. ඔව්. පුතා මේ ප්‍රාග්ධන පොලි මේ දෙන්නගේ ජංගමයට බැර වෙනවා කියන්නේ එයාලගේ ජංගම ශික්ෂය වැඩි වෙනවා. එහෙනම් මම ඒකට එකතු කරනවා ප්‍රාග්ධන පොලි. වේතන තමරා චාමනි. පුතා වේතන ගාන දීලා තියෙනවා මාසකට 20000යි. අපි මේ ගාන හදන්නේ කොහොමද මාසෙකට? ආපහු 12න් වැඩි කරන්න එපා. මාසෙකට මේ හදන්නේ. එහෙනම් දෙන්නට 20 ගානේ අඩු වෙනවා. වේතන 20යි කියලා ජංගමයට එකතු වෙනවා. ඔන්න මම ඒකත් දැම්මා. දැන් ලාභ කොටස් විදිහට බෙදන්න ඉතුරු වෙන ගාන බලන්න. 140ක්ද බලන්න ලාභ කොටස් විදිහට බෙදන්න ඉතුරු වෙන්නේ. ඔව් 140යි. ලාභ කොටස් තමරි චාමනි බිඳුවක් වෙන අවසානයේ 3ට 2 අනුපාතය. ළමයි 3ට 2 අනුපාතය කියන්නේ එක කෑල්ලක් 28යි. 28 ඒවා 3ක් 8 වරක් 3 24යි 60යි 84යි. පළවෙනියට 84ද බලන්න ලාභ කොටස. දෙවෙනියට 56ද බලන්න. කොහොමද බලන්න? 84කුයි 56කුයි දෙන්න බලන්න. ඔව්. එහෙනම් ලාභ කොටස් 84යි 56යි. දැන් බලමු දෙන්නගේ ජංගම ගිණුමේ බැලන්ස් එක.
12යි එකක් ඉතිරි 10යි 18යි 19යි. පුතා 20ක් අඩු වෙනවා. ඉස්සර එකතු කරමු 76යි 78යි 88යි 68යි බලන්න යාගේ බැලන්ස් එක එන්නේ 192කුයි 68කුයි. උත්තරේ අංක 1ද බලන්න. උත්තරේ අංක 1. right. එකසිය 38 අද අපි නවත්තන්නේ මෙතනින්. පුතා අද අර ළමයි ගොඩක් අයට පන්ති තියෙන නිසා අපි නවත්තමු. මොකද එයාලට අසාධාරණයක් වෙනවනේ. මම මේ වීඩියෝ එක දාන්නම්. මාංශලා පාඩම් කරන්න ඕමනාවෙන් වැඩ කරන්න. මෙතනින් ඉස්සරහට දිගටම කරගෙන යන්න පුතා. මාංශලා වැඩ කරන්න. දැන් මෙතනින් පන්ති නවත්තනවාද? පාඩම් කරන්න එක දිගට අඩුම ගානේ එකමාර දෙක වෙනකම්වත් වැඩ කරලා නිදා ගන්න. මම දුන්න පේපර් එකේ උත්තර අනිවාර්යෙන් ගේන්න ඕන එන සතියේ එනකොට ඒව මම බලලා දෙනවා. වැඩ කරොත් ප්‍රතිඵල ලැබෙයි. වැඩ කරේ නැතුනොත් ඔයාලට කොට යන්න වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේ කරන්නේ ඔයාලට ඔයාලගේ දියුණුව උදෙසා. ඔයාලා විසින් මහන්සිලා කරේ නැතුනොත් ඔයාලට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. හිතට ගන්න තේරුම් ගන්න තවත් සීමිත දවස් ගණනක් තියෙන්නේ මේ ඉස්සරහට අවුරුදු වෙනවා කියලා ඒකෙම ඉන්න එපා. දවස් කීපයක් විතරක් ඒ අතරේ ගන්න පන්නේ ගන්න. අනිත් හැම වෙලේම පුළුවන් හැම වෙලේම පාඩම් කරන්න මහන්සිලා කොට දා ගන්න. එහෙනම් ඔයාලට සුබ රාත්‍රියක් ආයුබෝවන්.